වාහනයක් ගන්න. ඕක ලක්ෂ 5ක් තියාන විකුණලා ලාභ. ඔන්න ඒක තමයි එක බිස්නස් එකක්. හරිද? එච්චර සල්ලි නැති කට්ටිය වඩේ කඩයක් දැම්මත් නේද? රුපියල් 5000ක් විතර මොනවා හරි වේදම් කරලා වඩේ හදලා එහෙම කරලා රුපියල් 4000ක් තව මොනවාද? කීයක් හරි තියාගන්න විදිහ විකුණලා දාන්න. ඒකත් බිස්නස් එකක්. අපිට පේන බිස්නස් එකක් තේරුම් ගන්න දැන් ඔය ඩෙෆිනිෂන් නැතුව සරලව කිව්වොත් එහෙනම් මොකක් හරි අඩුවට අරගෙන වැඩි වුණාන් පස්සේ විකුණන ඕකනේ. මොකක් හරි වැඩි වුණාන් පස්සේ අඩු වුණාන් පස්සේ ඒක අරගන්නවා. වැඩි වුණාන් පස්සේ විකුණනවා. නැත්නම් ලාභයට හම්බුනොත් අරගෙන වැඩි වුණාන් පස්සේ විකුණනවා. ඕක තමයි බිස්නස් එකක් කියලා කියන්නේ. අන්න මේ දින අඩුවට අරන් වැඩියට විකුණනවා. good. හරිද? එතකොට මෙතන මොනවද ළමයි අපි දැන් බිස්නස් කරන්නේ? අඩුවට අරගෙන වැඩියෙන් විකුණන්න මොනවද අපිට මේ දැන් තියෙන්නේ? මේ බිස්නස් එකේදී. ඈ? ක්‍රිප්ටෝ කරන්සිස්. ඔන්න වචනේ ආවා. ඔතෙන්ට තමයි අපි එන්නේ. මොනවද අරගෙන විකුණන්නේ? ක්‍රිප්ටෝ කරන්සිස්. හරි? ක්‍රිප්ටෝ කරන්සිස්. හරිද? නේද? හරි පැහැදිලි කට්ටියද? මොනවද දැන් මෙතන මේ ක්‍රිප්ටෝ කියලා කියන්නේ? මොනවද ක්‍රිප්ටෝ කරන්සිස් කියලා කියන්නේ? දැන් ඊළඟට තියෙන එන ප්‍රශ්නේ ඒක. හරි. දැන් මෙහෙම හිතන්නකො සරලවම කියනවනේ. දැන් සරලම එක්සැම්පල් එකකින් මම ඔයගොල්ලන්ට කියන්නම්. හරි. සර් මයික් එක කරන්න. සර් මයික් එක. සර් මේක රෙකෝඩින් එකක් ගන්න බැරිද? හරි ඉස්සරහට අපි පොඩ්ඩක් කතා කරමු නේ. මේ මයික් එක මොකක්ද කියලා දෙන්නේ? සර් මයික් එක ඔන් කරන්න බෑ. හරි. මයික් එක ඔන් කරන්න ඉස්සරහට දෙන්නම්. මොකද දන්නවද 82ක් ඉන්නවනේ හැමෝටම කතා කරන්න. ඊයොත් හැම එක ප්‍රශ්නයක් එනවා. හරිද? අපි ඊට පස්සේ මේක ලෙක්චර් එක ඉවර වෙලා ප්‍රශ්න තියෙනවා කතා කරමු. එතකොට දෙන්නම් මයික් එක ඇක්සස්. හරි? හරි. හරිද? දැන් මෙහෙම හිතන්න ළමයි. දැන් මේක තවත් සරලව කිව්වොත්. හරිද? මම ගන්න එක්සැම්පල් එක මෙහෙම හිතන්න. දැන් ඔයා කඩයක් දානවා. ගමේ කඩයක් දානවා. හරිද? ඔය පාර යන මිනිස්සෙක් ඇවිල්ලා ඔයාට කතා කරලා කියනවා මහත්තයා මං ගාව පුවක් වගේක් තියෙනවා. මෙන්න පහතම උදාහරණේ තේරුම් ගන්න ලේසිම එක තමයි මේ කියන්නේ. හරිද? සර් මේ මහත්තයා මෙහෙමයි අපිට තියෙනවා මේ පුවක් වගේක්. ඔයා පොඩ්ඩක් අඩුවට දෙන්නම් ගන්න. මට කීයක් දෙන විදිහට පොඩ්ඩක් ඔයාට මම මේක දෙන්නම්. හරි. එතකොට ඔයා ගන්නවා රුපියල් 3000ක් දීලා රුපියල් 3 ගානේ පුවක් 1000. ඒ රුපියල් 3000ට රුපියල් 3 ගානේ 1000 ඉන්න ගන්න පුළුවන්. ඔන්න 1000ක පුවක් ගත්තා. රුපියල් 3000ක පුවක් ගත්තා. පුවක් 1000ක් දැන් ඔයා ඔන්න අතේ තියාගෙන ඉන්නවා. හරි. ඊට පස්සේ ටික දවසක් යනකොට ඔයාට හිතෙනවා ආරංචි වෙනවා දැන් ඔන්න පුවක් වල රුපියල් රුපියල් 10 වෙලා තියෙනවා. හරිද? අන්න ඔයා ශනිකව අනිත් පැත්තට ඒක විකුණලා. එතකොට රුපියල් 3000කින් ඔයා කරපු බිස්නස් එක හරිද? පුවක් ටික වික්කයන් පස්සේ 10000ක් ඔයාට තියෙනවා. අයි පුවක් එක මිල රුපියල් 10 වුණානේ 3 ඉඳලා. ඒතර 3000කට අපිට 1000ක් ගන්න ගියේ 3000ක් ගන්න ගියේ රුපියල් පුවක් 1000ක් ගන්න ගියේ රුපියල් 3000යි. හරිද? දැන් ඒක වික්කයන් පස්සේ රුපියල් 10000ක් වෙලා තියෙනවා. රුපියල් 3000 10000ක් කළා. අන්න බිස්නස් එක. දැන් ගෙදර විකුණලත් ඒකම තමයි කරේ. වාහන විකුණලත් ඒකම තමයි කරේ. හරිද? ඕකම මේකටත් දාන්න. ඕකම මේකටත් දාන්න. හරිද? මෙතන මොනවද අපි අරගන්නේ? මොනවද අපි මෙතන විකුණන්නේ අරගෙන? ක්‍රිප්ටෝ කරන්සිස්. ක්‍රිප්ටෝ කරන්සිස්. මේ බිස්නස් එකම අපේ ස්මාර්ට්ෆෝන් එකෙන් එහෙම නැත්නම් ලැප්ටොප් එකෙන් එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් එකෙන් හරිද? වාගේ අතේ තියෙන මොකක් හරි ඩිවයිස් එකෙන් අරගෙන විකුණන එක තමයි කරන්නේ. ඉතින් අරකම තමයි මේක පොඩ්ඩක් next level එකේ වැඩ. හරිද? මම කියන එක පැහැදිලි ඇති. දැන් අතන අර මිනිස්සයා කඩේ දාපු නිසානේ ළමයි අපිට ඔය නේද? පුවක් ටික හරි මිනිස්සෙක් ගෙනත් දුන්නේ මෙන්න පාර යන මිනිස්සෙක් පුවක් හොයාගෙන ඇවිල්ලා නිකන් ගෙදර ඉන්නකොට දෙන්නේ නැහැනේ පුවක්. ඌ කඩයක් දැම්මා. කඩයක් දාපු නිසා තමයි පුවක් ටික හම්බුනේ අඩුවට. තේරෙනවද? කඩේ තමයි මොකක්ද එතන යාගේ එක්ස්චේන්ජ් එක වෙලා තියෙන්නේ. කියන්නේ කඩේ පුවක් සහ සල්ලි හොමාරු වන මධ්‍යස්ථානයක්. පුවක් සහ මොනවාද? අතේ පුවක් සහ සල්ලි හොමාරු වෙන මධ්‍යස්ථානයක්. පුවක් එනකොට අතේ තියෙන 3000 ගියා. හරිද? ආය අතේ තියෙන පුවක් ටික යනකොට 10000ක් ආවා. හරිද? ඊට පස්සේ ආයේ ඕක වේදම් කරලා ආයේ පුවක් ටිකක් ගන්නවා. ආයේ ඔය සල්ලි කරනවා. ආයේ පුවක් ටිකක් ගන්නවා. ආයේ සල්ලි කරනවා. ඔහොම මොකද වෙන්නේ? පුවකුයි සල්ලි මොකද්ද? මාරු වෙනවා. හුවමාරු මධ්‍යස්ථානය එක්ස්චේන්ජ් එකක්. අපිට ක්‍රිප්ටෝ කරන්සිත් අරගෙන විකුණන්න ළමයි ඒ වගේම එක්ස්චේන්ජ් එකක් තියෙනවා. මුදල් හුවමාරු කරන මධ්‍යස්ථානය.
නේද? ඕගොල්ලන්ගේ භාෂාවෙන් කියනවා. ඒකත් තමයි ඔය මොනවද? බයිනෑන්ස් කියලා කියන්නේ. අපිට එක්ස්චේන්ජ් එකක්. මිලදී ගන්න තියෙන ස්පේස් එකක්. ඒතකොට බයිනෑන්ස් එක විතරද තියෙන්නේ එහෙම? අපෝ නෑ තව ඕන තරම් එහෙම එක්ස්චේන්ජස් තියෙනවා. ට්‍රස් වොලට් කියලා තියෙනවා, බයිබිට් කියලා තියෙනවා, හරිද? කූකොයින් කියලා තියෙනවා, හරි OX කියලා තියෙනවා. හරිද? ඒ වගේ ඕන තරම් එක්ස්චේන්ජස් මේ ලෝකේ තියෙනවා. හැබැයි බයිනෑන්ස් එක කියලා කියන්නේ දැන් විශේෂයෙන්ම ආසියානු රටවල් වල විශ්වාසයක්ද නැත්නම් නිතර වෙලා තියෙනවා. හරිද? හරිද? ඒ වගේ මොනවද? හොඳ එක්ස්චේන්ජ් එකක්. සෑහෙන කාලයක් තිස්සේ මේක 2017 වගේ තමයි ආවේ. හරිද? ඒ දවස්වල ඉඳන්ම කිසි කම්ප්ලේන් එකක් නැතුව මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගෙන අද යූසර් ෆ්‍රෙන්ඩ්ලි ඇප් එකක් තමයි මොකද්ද? මේ බයිනෑන්ස් කියලා කියන්නේ. ඉතින් ඒක තමයි අපි මේ වෙලාවේ දැන් නැත්තම් ට්‍රස් වොලට් එකක් කරන්න දිනවා නම් මම හොඳයි. බයිබිට් එක දැන් යුරෝප් කන්ට්‍රීස් වල ගොඩක් ප්‍රසිද්ධයි. හරිද? ඒක කරනවා නම් ඒකත් හොඳයි. හැබැයි දැන් මේ හැමෝම අහගෙන ඉන්නේ දැන් ක්‍රිප්ටෝ කරන්සි කියන දේ දන්නේ නැහැ. බයිනෑන්ස් කරනවාද කියලා තමයි අහගෙන ඉන්නේ. ඒ තරම් එක ප්‍රසිද්ධ වෙලා සහ බයිනෑන්ස් කියන ඇප් එක ගැන පොඩ්ඩක් හැමෝගෙම පැහැදීමක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ වෙලාවේ මම ප්‍රමුඛව උගන්වන්නේ බයිනෑන්ස් එක. පසුව ඔයගොල්ලන්ටත් මොකද්ද? බයිබිට් එක එහෙම නැත්නම් ට්‍රස් වොලට් එකත් හොඳයි ඈ. ට්‍රස් වොලට් එකත් හොඳ එක්ස්චේන්ජ් එකක්. මේ දෙකේ තුනේම පොඩ්ඩක් මොනවා හරි අරන් දාගෙන තියෙනවා නම් වටිනවා. මම නම් බයිනෑන්ස් එක විතරක් නෙමෙයි කරන්නේ. ට්‍රස් වොලට් එකත් මම කරනවා. මගේ පුද්ගලික මතය. ගොඩක් කට්ටිය කරනවා. ඉතින් ආය අහන්න දෙයක් නැහැ. බයිනෑන්ස් එක ඉතින් මේ වෙලාවේ උගන්වන්න වෙලා තියෙනවා. ඒකත් හොඳයි. හොඳ ප්ලැට්ෆෝම් එකක්. හරිද? අපි ඒ වගේ අඩුපාඩුත් කතා කරමු ඉතින්. හරිද? ඒවත් අපි දැනගන්න බෑ. හරිද? ට්‍රස් වොලට් එකටත් අපි අරගෙන ට්‍රස් වොලට් එකේ මගේ ඇසෙට් එකක් තියෙන්නේ බයිනෑන්ස් එකෙත් එකෙන් භාගයක් තියෙන්නේ නේද? දෙකේ කඩලා දාලා ඒකත් සේෆ්ටි එකට කරන වැඩ. ස්ට්‍රැටජි එකක්. තේරුණාද? තව ඒක ඉස්සරහට කතා කරමු. යා මේ ගුඩ්. මෙයාත් කමිතුත් පාවිච්චි කරනකොට දෙකම හොඳයි. හරි. බයිබිට් එකක් දාගන්න. නේ? හොඳයි. තව එක්ස්චේන්ජස් වැඩි වෙන තරමට හොඳයි. මුලින්ම දැන් ඉස්සෙල්ලා මේකට පිවිසෙන්න එපා. පිවිසෙන්න තියෙන හොඳම සහ මේක හොඳටම යූසර් ෆ්‍රෙන්ඩ්ලි සහ තේරුම් කරන්න පහසුම එක මොකක්ද? සීන සරලම බයිනෑන්ස් එක. ඒක නිසා ඒක දන්න තු මොකක් කරන්න බෑ. හරිද? ඒක නිසා ඒක තමයි මේ වෙලාවේ අපි ප්‍රමුඛව ගන්නන්නේ. හරිද දැන්? හරි. දැන් ක්‍රිප්ටෝ කරන්සි ඔයාලට එක්ස්චේන්ජ් එකක් කියලා දැම්මේ බයිනෑන්ස් එක කියන මොකක්ද කියන එක පැහැදිලිද? අපැහැදිලි කට්ටිය ඉන්නවද කියලා මැසේජ් එකක් දාන්න. වැඩේ මේ වෙනකන් තේරුණාද කියලා නැත්නම් ආයි කිය. පැහැදිලි. මේක බිස්නස් එකක් කියන එකේ පැහැදිලිද අඩුවට අරගෙන විකුණන එකක් කියලා පැහැදිලි. හරිද? නැත්නම් එක එක අර්ථකථන තියෙනවනේ කට්ටිය. නේද? මේ ට්‍රේඩින් වර්ග තියෙනවා. හරිද? මම තව එකක් තියෙනවා මම මෙතෙන්ටත් එන්න. හරිද? මේක අපි ප්‍රමුඛව කරන්නේ මිලදී අරගෙන විකුණනවා. අඩුවට අරගෙන විකුණනවා. එතකොට දැන් මෙතන මොනවද අපි දැනගන්න ඕන කාරණා. අපි ඉගෙන ගන්න ඕන කාරණාව තේරෙන කට්ටිය උන්නති වැඩේ තේරුණා නම් කියන්නේ. ඇයි ළමයි මේක අඩුවට ගන්න ඉගෙන ගන්න ඕන. එතකොට වැඩියට විකුණන්න පුළුවන්. අඩුවට ගන්න ඕක තමයි මිනිස්සුන්ට බැරි දේ. හරිද? මිනිස්සුන්ට හොයාගන්න බැරි සහ ඉගෙන ගන්න අවශ්‍ය දේ මොකක්ද? දැන් පුවක් කඩේ මුදලාලි දැන් පුවක් කඩේ දැම්මයන් පස්සේ ඌ ටික දවසක් යනකොට ඉගෙන ගන්නවා හරි මේ අප්‍රේල් මාසේ මේ මාසේ මොන්න මිල පොඩ්ඩක් බහිනවා. මේක දෙසැම්බර් මාසේ මොන්න මොකද්ද මිල පොඩ්ඩක් ඕන නගිනවා. දැන් ටික කාලයක් කරනකොට ඒක එක්ස්පීරියන්ස් එකෙන් මෙයාට හැදෙනවා. මේකත් එහෙම එක්ස්පීරියන්ස් එකෙන් හැදෙනවද එහෙම? හැදෙන ප්‍රමාණයක් තියෙනවා. නෑ කියන්නේ නෑ. හැබැයි මේක කාල රාමුව අතර මේ කාල දෙර පුවක් මිල ඉහළ යනවා පහළ යනවා ඒව කරන්න බෑ. තේරුණාද? දැන් පෙලක් එලාට සීසන් වලට දැන් සීසන් වලට ඇනලයිස් කරන කට්ටිය ඉන්නවා වෙන ගොන් විදියට. දැන් මේ මාසේ සාමාන්‍යයෙන් ඔක්තෝබර් කියන්නේ ඔක්තෝබර් කියලා හදාගත්ත කට්ටියත් ඉන්නවා. කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 4කට විතර 5කට පිටිපස්සට ගියොත් එහෙම ඔක්තෝබර් මාසේ ක්‍රිප්ටෝ මාකට් අප් වෙලා. දැනුත් මාකට් එකේ වේගයෙන් වැඩි වෙලා යනවා. දැන් බිට්කොයින් එක 1,10,000 කිට්ටු වල තිබ්බේ දැන් 1,18,000යි දැන් මේ මොහොතේ. මේ මාකට් එක පේනවනේ අප් වෙලා. හරිද? සාමාන්‍යයෙන් ඔක්තෝබර් මාසේ අප් වෙනවා. හරිද? එහෙමයි කියලා හැම ඔක්තෝබරේම අප් වෙනවා කියලා අපිට කියන්නත් බෑ. බොහෝ දුරට අන්තිම සීසන් එකේම අවුරුදු 4-5ම අප් වෙලා. හරිද? එහෙම කියලා කාට හරි ඇනලයිස් කරන්නත් පුළුවන්. හැබැයි එච්චර ගොන් තරම් අපි කරන්නේ නැහැ. මේක ඊට වඩා ඩීප්ලි අපි ඉගෙනගෙන කරන වැඩක්. හරිද? අර පුවක් කාර්ලය වගේ පුවක් එහෙම තමයි. ඇයි? ඒගොල්ලෝ කාලයකට වැඩි වෙනවා, කාලයකට අඩු වෙනවා. ඒතර අඩු වෙන කාලෙ උන් එකතු කරගන්නවා, වැඩි වුණාන් පස්සේ විකුණලා දානවා. හරිද? මේක ඊට වඩා පොඩ්ඩක් අපි ඉගෙනගෙන කරන්න ඕන වැඩක්.
හරිද? අපි මෙතනදී කොහොමද දැන් අවශ්‍යතාවය දැන් ඔයගොල්ලන්ට තේරෙනවා. මේක අඩුවට ගණ්ඩයි ඕනේ. අඩුවට අරගෙන වැඩි වුණාන් පස්සේ විකුණන්න. හරිද? ඔන්න ඕක තමයි දරුවෝ අපි මේක නේ ඕගොල්ලන්ට උගන්වන්න හදන්නේ. අවශ්‍ය කට්ටියට අපින් ඇවිල්ලා ඉගෙන ගන්න පුළුවන්. අපේ මේක අපි හදලා දෙනවා පාඨමාලා. පාඨමාලාව හරිද පිළිවෙලකට දැන් මේ අපි මේ ඊළඟට පටන් ගන්න යන්නේ අපේ 25 වෙනි බැච් එක. දැන් 24 දැන් තාම යනවා 23ක් තාම යනවා 22 ඉවරයි. ගිය සතියේ බ්‍රහස්පතින්දා ඉවරනේ. හරිද? නේද? අනිත් සෙට් එක ඉවරලා හොඳට වැඩේ කරගෙන යනවා. හරිද? අපේ ගෲප් එකක් තියෙනවා. අපි ක්ලාස් වල සම්බන්ධ වෙලා දිගටම හිටපු කට්ටියට සහ නේද? ඒගොල්ලෝ අපි දාන ට්‍රේඩ්ස් අපි පෙන්නනවා. හරිද? එතකොට ඒගොල්ලෝ ඒකේ ප්‍රොෆිට් කරගෙන හොඳ මොනවද? හොඳ ප්‍රොෆිට් ට්‍රේඩ්ස් වල ඉන්නවා. හරිද? ඉතින් ඕගොල්ලන්ටත් අපි ඔන්න පටන් ගන්නවා හෙට නෙමෙයි අනිත්තර අපේ ඊළඟ බැච් එක 25 වෙනි බැච් එක හරියට පෙළ ගැස්මකින් යුතුව කොහොමද මේකේ මිල අඩු වෙන වෙලාවල් අපි හොයාගන්නේ මොනවද අපි තියෙන ස්ට්‍රැටජිස් අපිත් මේකේ අවුරුදු 7ක් 8ක් වෙනවා මේක පොල් ගාලා නැහැනේ හරිද මේක අපි ගත්ත පරිචයක් තියෙනවා අපි ගත්ත ස්කිල් එකක් තියෙනවා අපි ඩෙවලොප් කරගත්ත නොලෙජ් එකක් තියෙනවා හරිද ඉතින් අපි ඕගොල්ලන්ට පිළිවෙලකට ඒකත් මේක මේ අද මූලාරම්භ දවස ඕගොල්ලන් දැන් අදත් මම මේ යම්සි කොටසක් කියලා දෙනවා හරිද අදත් යම් කිසි කොටසක් කියලා දෙනවා හරිද ඉතින් ඕගොල්ලන්ට පුළුවන් නේද අවශ්‍යතාවය තියෙනවා නම් ඔන්න වැඩේට පටන් අරගෙන වැඩේ කරගෙන යන්න හරිද හරි එතනින් එහාට අපි කතා කරමු හරි මේ වෙනකන් කට්ටියට පැහැදිලි අපැහැදිලි දෙයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න පුළුවන් මම කියලා දෙනවා හරි ඔන්න දැන් ඔන්න පොයින්ට් එකට ආවා කොහොමද හරිද කොහොමද ට්‍රේඩ් එකක් දාලා ලාභයක් ගන්න කොහොමද ට්‍රේඩ් එකක් දාලා ලාභයක් ගන්න ඔන්න ඒක ඊට පස්සේ ඔන්න උතනින් අපි එන්ට්‍රියට එමු හරි මෙහෙම හිතන්න හරි දැන් අර පුවක් කඩේ මුදලාලි පුවක් ටික අරගෙන වික්කා වගේ හරිද පුවක් කඩේ පුවක් එක්ස්චේන්ජ් එක වුණා වගේ අපි බයිනෑන්ස් එකේ account එකක් හදාගන්න. ඒක හරියට මෙහෙම හිතන්න ඔයා කමර්ෂල් බැංක් එකේ නැත්තම් මොකක් හරි බැංකුවක account එකක් තියෙනවා කියලා හිතන්නකෝ. ඒකට ඔයා සල්ලි දාගෙන තියෙනවනේ. තේරෙනවද? ඒකට සල්ලි දාලා තියෙනවනේ. නේ? ඊට පස්සේ ඔයාට ඒක app එක download කරගන්න පුළුවන් phone එකට. ඊට පස්සේ app එක download කරගෙන ඔයාට පුළුවන් හරි transactions කරන්න. ඔන්න යාළුවෙකුට යවනවා නම් ඔන්න සල්ලි යාළුවා අම්මට තාත්තට ඔන්න යවනවා නම් එයාට යවන්න. යාළුවෙකුට යනවා නම් යවන්න. නැත්නම් ඔන්ලයින් මොනවා මිලදී ගන්නවා නම් නේද කට්ටිය පික්මි එකෙන් මොනවද පීසා හැම දාගන්නේ මොනවද රීසට් එකෙන් නැත්නම් ඩොමිනෝස් එකෙන් ගෙන්න ගන්න පුළුවන් නේද? ඒ වගේ මොනවා හරි ඔයගොල්ලෝ කෑම ගෙන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි අර තෙමු එකේ මොනවා හරි බඩු ගෙන්න ගන්න පුළුවන් කිය එක නේ items. හරි ඒ වගේ මොනවද ඔයාලට ඒ බැංකුව app එකෙන් transactions කරන්න පුළුවන්. ඒ වගේම ළමයි අපි ඔය Binance කියන app එකක් තියෙන්නේ. Binance app එක දාගෙන ඉවරලා අපිට app එක හරහා අපේ account එකක් අපි හදාගන්න ඕනේ. හරියට බැංකු account එකේ app එකක් ඔයාගාව තියලා account එකට log වෙනවා වගේම Binance එකෙත් අපි අපේ account එකක් හදාගෙන account එකට log වෙන්න ඕනේ. ඒකේ තියෙනවා wallet එකක්. ඔයාට කියලා wallet එකක් තියෙනවා. wallet එක කියන්නේ මොකද? purse එකක් කියලා හිතන්න. හරිද? account එකේ wallet එකක් තියෙනවා. දැන් ඔයාගේ මේ බැංකු ගිණුමේ wallet එකක් තියෙන. ඒකේ සල්ලි ටික තියෙන්නේ. හරිද? wallet ටික මිස් වුණා කියලා නැවත ගැටියෙන් පැහැදිලි කරනවා. ඔයා වෙනම මට කෝල් එකක් දෙන්න දරුවෝ. අනිත් කට්ටියට අවුලක් වෙනවා. ඔයාට ආයෙ පැහැදිලි කරන්න කිව්වොත්. හරි? හරි. හරිද? එතකොට මොකද්ද ඈ? ඔව් රෙකෝඩින් එක ඉල්ල ගන්න අපේ මේ පුබුදුර කියලා. හරි? නැත්නම් වෙනම කතා කරන්න. හරිද? හරි. මේ ඇප් එක වගේම මොකද්ද කරන්නේ? ඊට පස්සේ අපිට පුළුවන් නේද? Binance account එකෙන් අපිට මිලදී ගන්න. අර ඔයා හරියට transaction එක කළා වගේ. RDB bank account ගැටලුවක් නැහැ. දැන් මම මේ කියන concept එක තමයි බැංකුව නෙමෙයි මම මේ බැංකුව ගත්ත example එක. හරිද? මෙහෙම හිතන්නකෝ. දැන් ඔයාලට බැංකු ගිණුමක් තියෙනවා. බැංකු ගිණුමේ ඇප් එකක් තියෙනවානේ. හරිද? ඇප් එකෙන් ඔයා ගනුදෙනු කරන්නේ. ඔයාට සල්ලි එවන්න පුළුවන් එක එක්කෙනාට. එහෙම නැත්නම් ඔයාට එක එක අයිටම් ඕඩර් කරන්න පුළුවන්. තේරෙනවද? ඒක දන්නව නේද? බැංකුවේ ඇප් එකෙන් ගනුදෙනු කරන්න දන්නේ නැද්ද? ඉගෙන ගන්න. දන්නේ නැත්තම්. අයියෝ ඊවෙන සතාරස දෙන්නේ. හරි? බැංකුවේ ගනුදෙනු කරන්න පුළුවන් ඇප් එකෙන්. ඒ වගේම මේ Binance එකේ තියෙන ඇප් එකෙන් අපිට මොකද ක්‍රිප්ටෝ කරන්සි මිලදී ගන්න සහ විකුණන්න පුළුවන්. ඒක ඔයාලට ක්‍රිප්ටෝ කරන්සි මිලදී අරගෙන තියාගන්න පුළුවන්. එතකොට තියාගෙන ඉඳලා ඔන්න වැඩි වුණා විකුණලා දානවා. සරලව කියනවා නෝක.
එක මුලින්ම account එකක් හදා ගන්නවා. දැන් ඒක දැන් අපි අනිද්දාම කරනවා. ඒක පොඩි දෙයක් සාමාන්‍යයෙන් මේ පැය දෙකේ තුනේ වැඩක්. මේ ඉතර වෙලා යන්නෙත් නැහැ. පැය දෙකක විතර වැඩක්. මහලුකු දේ ඔය account එක හදනවත් නේද? සල්ලි බයිනෑන්ස් එකට දා ගන්නවත් ඕව නෙමෙයි. අඩුවට තියෙන වෙලාව හොයාගන්න එක. සහ වැඩි වුණ වෙලාව මොකද්ද? පුරෝකථනය කරන එක. හරි? ඕක තමයි වැඩි. දැන් මම මේ කියලා දෙන්න බෑ කොහොමද කරන්න කියලා. හැබැයි මේක දැන් මේ යම්කිසි පරිචයක් තියෙන කට්ටිය ඉන්නවා මම මෙතන දන්නවා. හරිද? ඒගොල්ලෝ මේ සම්බන්ධව කිසි යම්කිසි මොකද්ද knowledge එකකින් එක්ක ඉන්නේ. මේක නිකන් ඒගොල්ලන් දන්නේ නැති මේ මොනවද මේ තාම සරල දෙයක් කියන්නේ කියලා. හැබැයි මෙහෙමයි මෙතන කිසිම දෙයක් දන්නේ නැතුව නේ ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ මොනවද කියලාවත් දන්නේ නැතුව ආව කට්ටියක් ඉන්නවා. ඒතොර මේක ඇවිල්ලා ඒගොල්ලන්ට තේරෙන විදිහටයි මේ කියලා දෙන්නේ. නැත්තම් ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් මේ පුවක් අරගෙන මේ පුව බිස්නස් එකක් කියලා දෙන්න පුවක් ගන්න ඕනද? හරිද? එහෙම කියලා ඔයගොල්ලෝ හිතන්නේ ඔයගොල්ලන්ට ඒක තේරෙන නිසා. එහෙම නැති කැපැසිටි එකක් නැති සහ ඒගොල්ලන්ට තාම මේ ගැන එච්චර ලොකු පරිචයක් නැති දන්නේ නැති කට්ටිය ඉන්නවා. ඒතකොට ඒගොල්ලන්ට මේ ඊටාම සරල විදිහට කියලා දෙන්න වෙනවා. අපි ක්ලාස් එකේදීත් එහෙම තමයි. account එකත් බබාට වගේ හදවන. Facebook account එකක් හදානවා වල Facebook කියන්නේ. හරිද? ඒකත් ඒවා account එකත් හදාගත්ත විදිහ ගත්තොත් එහෙම අමාරු වෙන්නේ හදාගන්න නැත්තේ. දැන් ඔයා දැන් ඔක හිටියට වැඩෝ වෙලා නේද? ඒ වගේ තමයි මේකත්. මුලින්ම වැඩෝ වෙන්නේ නැහැ කවුරුවත්. මෙලෝදියක් දන්නේ නැතුව මෙලෝදියක් තේරෙන්නේ නැතුව ඔක කිව්වයන් පස්සේ වැඩේ පොඩ්ඩක් අල්ලලා දුන්නාන් පස්සේ අපිටත් වඩා හොඳට කරන මිනිස්සු වෙනවා. දැනටමත් ඉන්නවා. මට වඩා හොඳට මේ වැඩේ කරගෙන යන කට්ටිය ඉන්නවා. ඇත්තටම. ඇයි එමෙතන මට වඩා හොඳට කරන අය ඉන්නවද මම සර් වෙලා? ඔව්. හරිද? දැන් අපේ 25 වෙනි ක්ලාස් එකෙත් ඉන්නවා ඩොක්ටර්ස්ලා. හරිද? සමහරට මේකේ සම්බන්ධ වෙලත් ආයෙත් වැවිල් බලන්න ඇවිල්ලා සමහරට. හිටපු කට්ටියත්. එහෙම ඇවිල්ලා සම්බන්ධ වෙනවා වෙලක් කට්ටිය. හරිද? ඩොක්ටර්ස්ලා ඉන්නවා. හරිද? ඉංජිනේර්ස්ලා ඉන්නවා. දැන් ඒගොල්ලන්ට සමහරට මට වඩා කැපැසිටි එකක් තියෙනවා. මම දෙය කියලා දුන්න එකෙන් ඔයගොල්ලෝ තවදුරටත් හිතලා මේක හොඳට කරන කට්ටිය. එක එක්කෙනා කැපැසිටි වෙනස්. දැන් මේ පෙලක් කට්ටිය ආව ගමන් අහන්නේ සර් කීයක් හම්බ කරන්න පුළුවන්ද මාසෙට කියලා. හරි. පෙලක් කට්ටිය ඉන්න රුපියල් 10 15 හම්බ කරන කට්ටියත් සාමාන්‍ය විදිහට ඒගොල්ලන්ගේ ලෙවල් එකේ. හරිද? නේ? ඒගොල්ලන්ගේ තේරෙමම නැතුව මේ ආවට ගියාවට කියලා එහෙම කරන කට්ටියත් ඉන්නවා. හරිද? ඒක හැබැයි සාමාන්‍ය මට්ටමකට කරලා රුපියල් 30 40 50 වෙන කට්ටියත් ඉන්නවා. හරිද? ලක්ෂ 3 4 වෙන කට්ටියත් ඉන්නවා. ඊට වඩා වෙන කට්ටියත් ඉන්නවා. අඩුයි ඉන්නවා හැබැයි. හරිද? සාමාන්‍ය ඇවරේජ් එකේ හොඳ ගාණක් එකකට එකමාරට යන ලෙවල් එකක් හදාගන්න පුළුවන් මේක හරියට හදාගත්තොත්. ස්කිල් එක ඩෙවලොප් කරගත්තොත්. හරිද? ඒක නිසායි මම මේ කියන්නේ. මේක මාරම ඔපචුනිටි එකක්. මේක මගේම ක්ලාස් එකට ඇවිල්ලා මේකෙන් මේක කරගන්න කියලා කියනව නෙමෙයි. හරිද? ඔයගොල්ලෝ මේක මේ තව මේක පොඩ්ඩක් ස්ටඩි කරලා ඉගෙන ගන්න. මගෙන්ම ඕනේ නැහැ. වෙන දැන් තනියෙන් හරි ගිහලා ඉගෙන ගන්න වටිනවා. හරිද? ඒකයි මම මේ කියන්නේ. හරිද? දැන් රේට් එකක් දාලා ලාභයක් ගන්න. අර විදියන විදිහට account එකක් හදන්න ඕන මුලින්. හෙට නෙමෙයි අනිත් ඉස්සල්ලාම කරන්නේ ඔය account එකක් හදන්න කියලා දෙන්නේ. හරිද? account එකක් අරගෙන නමයි. අපි මේ බිස්නස් එක කරන්න දැන් අපිට මූලික ප්‍රාග්ධනයක් එපා ඔයගොල්ලන්ට රුපියල් 2000ද 3000ද 5000ද දැන් අතේ තියෙන ගණනක්. ඇයි පුවක් ගන්න අතන රුපියල් 3000ක් ගියානේ ළමයි. හරිද? නේද? ඒ වගේම මොනවද ක්‍රිප්ටෝ කරන්සි අපිට සල්ලි වලින් මොනවද රුපියල් වලින් ගන්න පුළුවන්ද? බෑ. අපිට ඩොලර් කරගන්න ඕනේ. හරිද? දැන් රුපියල් වලින් අපිට ක්‍රිප්ටෝ ගන්න බෑනේ. එතකොට තියෙන අතේ තියෙන රුපියල් 3000ද 5000ද වගේ තියෙන මේකට යොදවන මුදල. රුපියල් 3000ක් කියලා හිතමු අන්න. රුපියල් 3000 මොන ඩොලර් කරගන්නවා. ඊට පස්සේ කියලා දෙනවා අතේ තියෙන 3000 ඩොලර් වලට කන්වර්ට් කරගන්න විදිය. කන්වර්ට් කරගෙන account එකට දාගන්න විදිය. දැන් පළවෙනි දවසේම ඕක අපි බලනවා. කොහොමද account එක හදන්නේ? කොහොමද ඩොලර් වල කන්වර්ට් කරගන්නේ? තියෙන රුපියල් ටික කොහොමද account එකට දාගන්නේ? හරි. දැන් එතකොට account එකකුත් තියෙනවා ඩොලර් වලට කන්වර්ට් කරන්නත් දන්නවා. ස්ක්‍රීන් එක බලන්න. හරිද? කන්වර්ට් කරන්නත් දන්නවා. හරිද? ඔන්න පළවෙනි සෙෂන් එක කියන පළවෙනි මූලික පියවර ඉවරයි. දැන් ඊළඟට මොකද්ද කරන්න ඕනේ? හරිද? මේක මාකට් එක ඇනලයිස් කරන එක. සහ ට්‍රේඩ් එකක් ප්ලෑන් කරන එක. හරිද? කොහොමද මනි මැනේජ්මන්ට් එක කරන්නේ? හරිද? කියන කාරණාවල් ටික අපිට සංක්ෂිප්තව හරිද? අපි ඔයගොල්ලන්ට මෙන්න මේකයි සිලබස් එක කියනද ඊට පස්සේ පළවෙනි දවසේ අපි ඔයගොල්ලන්ට කියලා. ඊට පස්සේ අපිට වැඩි ලෙහාගෙන යන්නයි තියෙන්නේ නේද? මාසෙකමාරක් යනකම්. ක්‍රමානුකූලව කොහොමද මේක වෙන්නේ කියන කාරණා එකින් එක අරගෙන පෙළ ගැස්මේ යුතුව මේක අවුරුදු 3ක් විතර තිස්සේ අපි මිනිසුන්ට කරලා පෙන්නලා තියෙන දෙයක්. හරිද? ඕගොල්ලන්ටත් ඔන්න ඇවිල්ලා පොඩි අවස්ථාවක් තියෙනවා වැඩේ කොහොමද කරන්නේ මේක මිලදී ගන්න කොහොමද? ඒ කියන විස්තර ටික දැනගන්න.
හරි. හරි. ඊට පස්සේ බලමු. හරි. අන්න මේ හැමෝම කියන මේ එක නිසා නිකන් මේක දැම්මේ නේ. ඔය බිට්කොයින් එක ඔයගොල්ලෝ දන්නවත් නැත්නම් සමහරට බිට්කොයින් එක කියලා කියන ළමයි මදර් කොයින් එක. හරි නේ අය ගෙදර අපේ ගෙදර අම්මා වගේ. අම්මා නැති ගෙවල් නිකන් නේද? යන කතා කරලා වැඩක් නැහැ නේ. කනත් වගේනේ. අම්මා කියලා කියන්නේ නිකන් අයිකන් එක ගෙදර. ඒ වගේ දැන් මදර් කොයින් එක මුල්ම කොයින් එක. ඒත් මේක 2009 වගේ තමයි ලොන්ච් උනේ. හරිද? ඔයා කිව්වට විශ්වාස කරන්න දන්න කට්ටිය නම් මේක දන්නවා නොදන්න කට්ටියටයි මම මේ කියන්නේ. ඒ දවස්වල මේකේ රුපියල් 100ටත් වඩා පොඩි මුදලක් තමයි බිට්කොයින් එකේ මිල. බිට්කොයින් 3000ක් වියදම් කරලා බිට්කොයින් 3000ක් වියදම් කරලා පීස් එකක් අරන් තියෙනවා. ඒතකොට හිතන්නකෝ. හරිද? ඒ පළවෙනි ට්‍රාන්සැක්ෂන් එක තමයි බිට්කොයින් වල කරපු පළවෙනි ගනුදෙනුව. මොනවද? බිට්කොයින් 3000කින් පීස් එකක් අරන් තියෙනවා. ඒතකොට රුපියල් 100ටත් වඩා අඩු මුදලක් තමයි බිට්කොයින් එක මිල. රුපියල් 20ක් ඔයගේ නිකන් අගයක්. හැබැයි අද මේකේ මිල මේ නිශ්චිත මොහොතේ මිල ඩොලර් 1 ලක්ෂ කීයද? 1 ලක්ෂ 17000 ගණනක් වෙනවා නේද? ඩොලර් 1 ලක්ෂ ලංකාවේ මුදලින් ගත්තොත් එහෙම කෝටි 3.5කට වඩා වැඩි. මේ මෑත කාලේ තිබි 2009 දී තිබ්බ රුපියල් 100කට අඩු වෙන තිබ්බ එක තමයි මේ නිශ්චිත මොහොතේ මේ වෙලා තියෙන්නේ. මං කියන්නේ ඔපචුනිටි එක ඔයගොල්ලන්ට දැන් තේරෙනවා. හරි. මං කියන මේ මොහොතෙත් ළමයි මේ මොහොතෙත් මේ මාකට් එකේ ඩොලර් එකට කොයින් 4500ක් ගන්න පුළුවන් මොනවද 4500ක් ගන්න පුළුවන් කොයින්ස් තියෙනවා ඩොලර් එකට මේ නිශ්චිත මොහොතෙත් ඩොලර් එකට කොයින්ස් 4500ක් ගන්න පුළුවන් කොයින් මාකට් එකේ තියෙනවා අපිත් ළමයි මේකේ පොල් ගාලා නැහැ බිට්කොයින් වගේම හොඳ ප්‍රොජෙක්ට්ස් මොනවද කියලා අපි දන්නවා අවුරුදු මේකේ දැන් කීයද 10කට කිට්ටුයි. හරිද අපි ඒක ඒවා ඔයගොල්ලන්ට කියලා දෙනවා. අපි එහෙම ලොන්ග් ටර්ම් හෝල්ඩ් කරන කොයින්ස් වල ප්ලෑන් එකක් තියෙනවා. හරිද ඊට පස්සේ ෂෝට් ටර්ම්ස් මොනවද හෝල්ඩ් කරන්න සහ විකුණන්න සහ මොනවද ඒ ප්ලෑන්ස් ටික ඒක තමයි මේ ඇත්තටම ක්ලාස් එකේදී ගහන්නේ. බිට්කොයින් ඕගොල්ලන්ට ඔපචුනිටි එක මිස් වුණා. ඒක ඇත්ත. මමත් බිට්කොයින් එක ගත්ත ළමයි 17 10 18 10 වගේ. හරි මේක 15000ට විතර ඩවුන් වුණා මේ මෑතකදීත්. හරිද එතකොට තමයි මමත් ගත්තේ. හරිද එතකොට තමයි මමත් ගත්තේ. හරිද මමත් ඉතින් මේ මගේ තියෙන ඇසෙට් එක බිට්කොයින් වලින්ම සාමාන්‍ය 7-8 ගුණයකින් වැඩි කරගෙන තියෙනවා දැන්. හරිද? බිට්කොයින් වලින් විතරක් මේ අනිත් කොයින්ස් පැත්තකින් තියලා මම මේ බිට්කොයින් ගැන විතරක් කතා කරන්නේ. හරිද? බිට්කොයින් වල ඔයගොල්ලන්ට මේක දැන් බිට්කොයින් එක ලක්ෂ දැන් ලක්ෂ 10ට ගියා කියලා. ඒතරත් ඔයගොල්ලන්ට 10 ගුණයකින් තමන්ගේ ඇසෙට් එක වැඩි කරගන්න වෙන්නේ කමක් නැහැ. ඒකත් ලොකු දෙයක්. හරිද? එහෙම නෙමෙයි මම මේ කියන්නේ. හරිද? වෙන තව මේ වගේම ඔන්න PI. ඔව්. තව පොඩි මේකට ආව කට්ටියට ඔන්න එක හින්ට් එකක් දුන්නා. එකක් කියලා දුන්නේ නැහැ. අද ක්ලාස් එකේ වැඩක් නැහැ කියලා එක්කෙනෙකුටවත් කියන්න බෑ. අරගෙන දාපල්ලා කොයින්ස් 4500ක් හරි PI. හරිද? ඒකත් හොඳ ප්‍රොජෙක්ට් එකක්. මේ වගේම බිට්කොයින් එක වගේම. හරිද? ඔන්න දන්න කට්ටිය මේ අපි කියලා දෙන්න තේ ඔස්තාර්ලා හැම ඉන්නවනේ. එහෙම සම්බන්ධ වෙලා ඒගොල්ලන්ට විශේෂම කියන්නේ ඒගොල්ලෝ දන්නවනේ මේකෙද ඉන්නවා සාමාන්‍ය යම් කිසි දෙයක් පරිචයක් තියෙන කට්ටිය. හරිද? ඒගොල්ලන්ට ඇත්තට ඉන්ට්‍රොඩක්ෂන්ස් වැඩක් නැහැ. ඒගොල්ලෝ දන්නවා. මම දන්නවා ටිකක් ඒගොල්ලෝ ගැන. හරි? ඒගොල්ලන්ට යම් කිසි මොන හරි දැනුමක් තියෙනවා. අමතර මොන හරි තියනවාද කියලා බලන්න ආව කට්ටියක් ඉන්නවනේ. අපිට බැන කරන්න කමක් නැහැ. PI අරන් දාන්න. බලන්න තව අවුරුදු 3-4කින් මොකද්ද වෙන්නේ කියලා. හරිද? හරි. දැන් ඒක වෙනම කතා කරන්න ඕනේ. හරි. ඉතින් ඒ වගේ හරිද කොයින් ඔයගොල්ලන් ඩොලර් 10ට 15ට. හරිද? ඩොලර් 3ට 4ට. ඩොලර් 100ට 150ට ඉඳලා. හරිද? ඔයාලට අතේ තියෙන මුදලට අරන් දාලා මොනවද? තියන්න පුළුවන් කොයින්ස් තියෙනවා. හරිද? කොයින්ස් තියෙනවා. හරිද? අපි ඔයගොල්ලන්ට ඕන අපේ ගෲප් එකේ ගිහිල්ලා පෙන්නන්නම්. හරිද? ගෲප් එකේ අපේ chat එකත් එක්කම ඔයගොල්ලන්ට පෙන්නන්න පුළුවන්. හරිද? අපේ ඉන්න ක්ලාස් වල ළමයි කරලා තියෙන දේවල්. ඒගොල්ලෝ ගත්ත ප්‍රොෆිට්ස්. හරිද? අපි කොහොමද මේ එන්ට්‍රීස් දෙන්නේ? දැන් මේකෙම ටික කාලේ දැන් මාසෙකමාරක් මේකම කරලා ඔයගොල්ලන්ව නිකාම අතහැරලා දාන්න බෑනේ. ඇත්තටම කිව්වොත් දරුවෝ මාසෙකමාරකින් මොකද්ද? මේක ඔයගොල්ලන්ට මූලික සංකල්ප ටික ඔළුවට ඇදලා වැඩේ කරගෙන යන්න පුළුවන් ලෙවල් එකට හැදෙනවා. ඒක වෙනම කතාවක්. හැබැයි එහෙමයි කියලා අතාරින්නේ නැහැ. ඕගොල්ලන්ව මොකද්ද ලයිෆ් ටයිම් ඊට පස්සේ අපිත් එක්ක ඉඳගෙන අපේ ට්‍රේඩ්ස් බලාගෙන හරිද අපේ දැනුමත් එක්ක ෂෙයා කරගෙන ඕගොල්ලන්වත් මම ඉගෙන ගන්නවා අපේ ලක්කේ.
මේක නිකන් එහෙම මේ අපි මේ කියන්න ඕනේ නැහැ නිකන් අපිම තව ලෝකෙම තියෙන හොඳම ක්‍රිප්ටෝ වැඩ මම කියලා. ළමයින්ගෙනුත් මම ඉගෙන ගත්ත දේවල් තියෙනවා. ඒගොල්ලෝ පෙලක් අහපු ප්‍රශ්න දැන් මෙහෙම කතා කරනකොට ආව මොන ප්‍රශ්නයක් අහනවා. අම්බ කොර වෙලා යන ප්‍රශ්නයක්. මම කල්පනා කරනවා ඊට පස්සේ මම හොයනවා. ඒ ළමයට කියලා දෙන්න ඕනේ නේද මම හොයන වෙලාව තියෙනවා. එහෙම මට ගොඩනගාත දැනුවත් මං ගාව තියෙනවා. ඒක නිසා ළමයින්ටත් තෑන්ක්ස් කරන වෙලාවල් තියෙනවා. ඇයි ඒක හොයන්න පෙළඹුණේ මම මේ ළමයාගේ ප්‍රශ්නේ. හරිද? ඇත්තටම. හරිද? ඉතින් එහෙම ගොඩනගාත දෙයක් තියෙනවා අපේ ගෲප් එකේ අපේ කමියුනිටි එකේ. ඉතින් ඒ කමියුනිටි එකත් එක්ක වාට එකතු වෙලා වැඩේ ගොඩ දාගන්න ඔන්න අවස්ථාව තියෙනවා. හරිද? මේ බිට්කොයින් එක ඉතින් හැමෝම දන්න එක නිසා මම කිව්වේ. හරිද? තව තියෙනවා ළමයි සොලානා කියලා තියෙනවා. හරිද? ඩොජ් කොයින් එක තියෙනවා, එතීරියම් එක තියෙනවා, BNB තියෙනවා. මේ හොඳ ප්‍රොජෙක්ට්ස්. හොඳ ප්‍රොජෙක්ට්ස්. හරිද? හොඳ ප්‍රොජෙක්ට්ස්. හරිද? DCA කරන්න බලාගෙන ඔන්න දැන් ටිකක් අරන් දැම්මත් කමක් නැහැ. හරිද? මේ මාකට් එක ඇත්තටම බුල් රන් එකක් යන්න පුළුවන්. මේ දැන් තියෙන මාකට් එකත් එක්ක. හරිද? යම්කිසි දන්න accounts නම් account එකක් නැති එක්කෙනෙකුට මේක කියලා වැඩක් නැහැ. මම මේ කියන්නේ accounts තියාගෙන ඇවිල්ලා බලන් ඉන්න කට්ටියක් ඉන්නවනේ ඒගොල්ලන් මේ කිව්වේ. හරි? අනිත් කට්ටිය බය වෙන්න බෑ මේ මොනවද කියන්නේ කියලා. හරි ටික ටික බලමු. මුලින් account එකක් හදාගමුකෝ අපි අනිද්දාට. හරි? හරි. ඊළඟ ලෙවල් එකට යන්කෝ. හරි. මේකට කියන්න ලාමේ මාකට් කැප් එක කියලා. මොකද්ද? මාකට් කැප් එක. මොකද්ද මාකට් කැප් එක කියලා කියන්නේ? මාකට් කැප් එක කියන්නේ මෙහෙමයි. හරිද? දැන් අපි මේ ඩොලර් 10න් රුපියල් 3-4000න් මේ වැඩේ පටන් ගන්න හැදුවට ඇත්තටම සල්ලි නැති කෙනෙකුට පොඩි ගාණක්ෙන් යොදවලා මේකෙන් ක්‍රිප්ටෝ කරන්සි ගන්න පුළුවන් නේද? රුපියල් 3000 නැති කට්ටිය ඇතිනේ. ඔන්න ඒ වගේ ගණන් වලින් මේක ගන්න හිතලා හැදුවට බිස්නස් එක පටන් ගන්න ඕගොල්ලන්ගේ. ඒ සල්ලි මට දෙන්නේ නැහැ. නැත්තම් මට 3000 කිල්ල ගන්න කියලා දැන් එහෙම නෑ නෑ. ඔයාම තමයි මේක අරගෙන අරන් දාගන්නේ හරි. නැත්තම් එහෙමත් හිතන්න පුළුවන්. දැන් ඔයාගේ බිස්නස් එකේ ඔයා 3000ක් දාලා පටන් ගන්න පුළුවන් වුණාට ලෝකෙ මිනිස්සු මේ විදිහට තමයි පටන් අරගෙන තියෙන්නේ. පටන් අරන් තියෙන දැන් මේක බලන්න මාකට් කැප් එක කියලා කියන්නේ මේ බිට්කොයින් වල මිනිස්සු මිලදී අරන් තියෙනවා ඩොලර් බිලියන 1284ක්. මේ ඇවිල්ලා අවුරුද්දකට විතර කලින් ඈ. දැන් බිට්කොයින් වල මාකට් කැප් එක ඩොලර් ට්‍රිලියන 2.3යි. හරිද? ඩොලර් බිලියන 1.3යි. දැන් මේ 2.3යි. මේ මම සෑහෙන කාලයකට කලින් කරපු PDF එකක් ඔයගොල්ලන්ට කරන්. හරිද? නිශ්චිත මොහොතේ ඩොලර් ට්‍රිලියන 2.3යි. මේ දවස්වල සොලානා එක මේ 75යි. හරිද? බයිනෑන්ස් කොයින් එක ඩොලර් බිලියන 109යි. ලංකාවේ ණය කීයද ළමයි? අපි කොච්චර ණයද ලෝකෙට? ක්‍රයිසිස් එකට කලින් ඩොලර් බිලියන 80යි. රනිල් මහත්තයා යනකොට ඩොලර් බිලියන 100 වුණා. දැන් තා චුට්ටක් මේ ලෙවල් එක රේන්ජ් එකේ වගේ යනවා. හරිද? වැඩි වුණ නැතුනට ඒ රේන්ජ් එකේ වගේ තාම යනවා. ඩොලර් බිලියන 100යි. හරිද? අපි කොච්චර පොඩි රටක්ද නේ? දැන් ඒ දවස්වල මේ අවුරුද්දකට විතර කලින් මේ BNB coin එකේ මාකට් කැප් එකම ළමයි ඩොලර් බිලියන 109යි. දැන් මේක 4 ගුණයක් විතර වැඩි වෙලා. එහෙම තමයි ලෝකේ ක්‍රිප්ටෝ කරන්සිස් වල ගනුදෙනු වෙන්නේ. අපේ කට්ටිය තාම ගල් යුද ඇත්තටම ගල් යුගයේ ඉන්නේ. කවුද පාර්ලිමේන්තු එකත් කතා කරේ නේද? ගල් යුගයේ ඉන්නේ පාර්ලිමේන්තු එකේ අර මම දැක්කා අති බහුතරයකගේ ක්‍රිප්ටෝ කරන්සිස් තියෙනවා. අර ආදායම් මොකක්ද ඒකට කියන්නේ? ආදායම් වියදම් වාර්තා නේද? දුන්නාන් පස්සේ නේද? වැඩේ අහුනේ. අහුවෙන්න දෙයක් නැහැ. ඉතින් අපි ඒගොල්ලන්ට ඉරිසියා කරන්න හොඳ නැහැ ළමයි. ක්‍රිප්ටෝ කරන්සි අරන් තියනවා කියලා කියන හොඳයි. මේ මිනිස්සුන් පුළුවන් හින්දානේ අරන් දාලා තියෙන්නේ. දැක්මක් තියෙන නිසා. ක්‍රිප්ටෝ කරන්සිවත් අරන් දාලා නැති උන්ට රට බාර දුන්නොත් තමයි ප්‍රශ්නේ. අන්න එතකොට බය වෙනවා. මම නම් කියන්නේ. මේ මම දැක්කර මේ ආර්ථික සම්බන්ධ ඉන්න හොඳම ඇමතිවරු කීප දෙනෙක් ගාම මොනවද ක්‍රිප්ටෝ කරන්සිස් තිබ්බා. පොඩි ගණන් වලිනුත් නෙමෙයි. මම කියද්දිම ඔයගොල්ලෝ දන්නේ නැති කවුද කියලා. නේ? කවුරුද කියලා. හරිද? මම නම් කියන්නේ හොඳයි. good. නියමයි. හරි. දැක්මක් තියනවා කිය. දැක්මක් තියෙනවා. දැන් ලෝකේ දැන් ට්‍රම්ප් ඇවිල්ලා එයාගේ නමින් කොයින් එකක් පටන් අරගෙන තියෙනකොට. ඊට එක ෆැමිලි එකේ කට්ටිය වෙනම දැන් බයිනෑන්ස් එක වගේ වෙන තව එක්ස්චේන්ජ් එකක් ඩෙවලොප් කරගෙන යනකොට යන කාලේ අපිට මේකෙන් ගැලවිලා පැත්ත කරලා ඉන්න බෑ.
තේරෙනවද? අපිත් ලෝකෙත් එක්ක යන්න ඕනේ. ඒකට මූව් වෙන්න ඕනේ. ඒකට මූව් වෙන්න ඕනේ. ඒකට එක්ස්පෝස් වෙන්න ඕනේ. ඒක නැත්නම් මේ මුල්ලකට වෙච්ච නිකන් හිඟන જાතියක් වෙලා තියෙන්නේ මේවට කිසිම දෙයක් මිනිස්සු මේවා ගැන දන්නේ නැති නිසා. ලෝකෙ මිනිස්සු මොනවද මේ විදියට මේවා ගනුදෙනු වෙන්නේ. දැන් වැඩි ඕනේ නැහැ ළමයි මේ මාස 3කට කලින් එතීරියම් එකේ මිල හරිද ඩොලර් 2500යි. දැන් ඩොලර් 4000 පහු කළා. මාස 3කට කලින්. දැන් 18 වැනි බැච් එකේ 19 වැනි බැච් එකේ කට්ටිය 2009 2500 මේ එතීරියම් ගත්තේ. ඉතින් දැන් කීයද? 4000 පහු කළා. හරිද? අපේ 15 වෙනි බැච් එකේ කට්ටිය බිට්කොයින් ගත්තේ 84000යි. දැන් මේක කීයද? 1,10,000 17,000 19,000 රේන්ජ් එක යන්නේ. ඒතර කාට හරි කියන්න පුළුවන්ද අපි පාඩු ලබලා කියලා? දැන් මාකට් එකට ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන් මේ සොලානා කීය තිබ්බ 168න් ගෲප් එක ඕනනම් පෙන්නන්න මේ දාන්න පුළුවන් ගෲප් එක. හරිද? අපි ඕනනම් ගෲප් එකේ පෙන්නන්න පුළුවන් ෂෙයා කරලා. ඕනනම් බොරු කියලා කියනවා. 168න් ගත්තේ කට්ටිය. දැන් කීයද? 220යි අද සොලානා ඩොලර්. කීයක ලාභයක්ද? හරිද? දැන් පිටරට කට්ටිය එහෙම ඉන්නවා ගොඩ. දැන් මේ මිනිස්සු ගාව සල්ලි තියෙන නිසා දැන් ලංකාවේ මිනිස්සුන්ව මම එහෙම කියන්නත් නෑ. ලංකාවේ කට්ටිය ඇත්තටම ලොකු මුදලක් මේකට යොදවන්න එපා. මම කියන්නේ මේගොල්ලන්ට රුපියල් 4,000න් පටන් අරගෙන වැඩි ඉගෙනගෙන පටන් ගන්නවා. දැන් පිටරට කට්ටිය පොඩ්ඩක් මුත් මේක වැඩි අල්ලගෙන යනකොට ඒගොල්ලෝ සල්ලි දාලා ඒගොල්ලෝ මොනවද? ඒගොල්ලන්ගේ ලොකු බිස්නස් එකක් කරගෙන යනවා. සමහරට අය හම්බ කරන පඩියට වඩා ඉන්කම් එකක් කියලා මේක ගන්නවාද? හරිද? ඒකයි මේක ඔපචුනිටි එක කියලා තියෙන්නේ. මම කියන PIN coin 4,000 5,000 අරන් දාලා තියෙන කට්ටිය ඉන්නවා. මම අර කිව්වේ කලින් coin නේ. මම ඒකයි කිව්වේ උඹලට පුළුවන් නම් මගේ මේ භාෂාව ගැන එච්චර හිතන්න එපා. මම සර් කෙනෙක් නෙමෙයි ඇත්තටම මම ට්‍රේඩර් කෙනෙක්. හරිද? මගේ භාෂාව නෙමෙයි මට වැදගත් වෙන්නේ මේක ඔයගොල්ලන්ට මම කියන එක ඩිලිවර් වෙනවද කියන එක. ඒක නිසා එහෙම භාෂාව අවුල් නම් අවුලක් නැහැ ඔයගොල්ලන්ට ලෙෆ්ට් වෙන්නත් පුළුවන්. එහෙම මම කියන්නේ ඒක ගැන එච්චර හිතන්න එපා. මට මේක වැඩේ දෙන්නයි ඔයගොල්ලන්ට ඕනේ. හරිද? ඒකයි සෝලාන එහෙම වුණා. XRP පිස්සුවක්. කීයද තිබ්බ දැන් කීයද? කී ගුණකින් අප් වුණාද? නේද? ඒක තමයි මාකට් රියලි අප් වෙලා තියෙන්නේ. DCA කරන්න බලාගෙන ඕගොල්ලන්ටත් දැන් ගන්න පුළුවන් ඔපචුනිටි එකක් තියෙනවා. ගත්තෙත් මෝඩේ වගේ අතේ තියෙන සල්ලි වලින් ගිහලා ක්‍රිප්ටෝ කරන්සි අරගෙන එහෙම කරන්න බෑ මේක. මේක වැඩි ඉගෙන ගන්න. මම හැමෝම ළමයි මට කෝල් කරොත් අහන්නේ මොකද්ද සර් ගන්න ඕන කරන්සි එක. මට දවසට 7-8 දෙනෙක් කෝල් කරොත් හරිද 6 දෙනෙක් හරි ගන්නවා. හරි 6 දෙනෙක් හරි අහනවා සර්. අතේ සල්ලි ටිකක් හොයාගත්තා. ඩොලර් 100ක් 150ක් අතේ තියෙනවා මොනවද සර් ගන්නෙ කියලා තමයි අහන්නේ. ඔව්. හරිද අහනවා කතා කරලා. කමක් නැහැ. එහෙම උනන්දුවක් තියෙන එකට මම මේ ඔයගොල්ලන්ට කරු කරනවා. එහෙම උනන්දුවක් තියෙන නිසානේ අහන්නේ. හැබැයි ළමයි මොනවද වියදම් කරන්න ඉස්සෙල්ලා වැඩි ඉගෙන ගන්න. දැන් මම ඔයගොල්ලන්ට කියනවා දැන් මං කිව්වේ PI අරන් දාලා කියලා. ඒ වගේ මට ඕන නම් තව 4-5ක් කියන්න පුළුවන්. හරිද? එහෙම නෙමෙයි. මේ වැඩේ ඉගෙන ගන්න ඉවරලා ඊට පස්සේ හැමදාම ඉතින් මම කොයින් මොනවද කියලා දෙන්න බෑ. මාකට් එකේ අඩු වෙන කොයින් එකක් ඔයාලට හොයාගන්න බෑනේ තනියම. දැන් මම මැරුණා කියන්නකෝ. ඉවරයි ඒක බිස්නස් එක ඉවරයි. එහෙම වෙලා හරියන්නේ නැහැ නේ මේක ඉගෙන ගන්නවා. හරිද? ඒකද ඒක තමයි මුලින් ඉඳලා මේක පිළිවෙලට account එකක් හදන තැන ඉඳලා. ඒකට අතේ තියෙන රුපියල් 2000 3000 5000 ඒක ඩොලර් කරගෙන ඉවරලා ඩොලර් ටික ආපහු කීයද? ඔව් මේ මාකට් එකේ යොදවලා ඊට පස්සේ ඒක ගන්න ලාභය හරිද බැංකුවට ගන්න කොහොමද කියන තැනට වෙනකන් අපි ඒක පිළිවෙලට ඕගොල්ලන්ට මේ මෙන්න මේ පුදුම එක ෂෙයා කරලා තියෙනවා. මේ තියෙන group එක. හරිද මේ DCA level එක. හරිද? 130 මේ තියෙන 100. හරිද? sorry. හරිද? මේ තියෙන්නේ මේ ගත්ත entry එක. හරිද? 164න් අරගෙන තියෙන්නේ. හරිද? මේ සොලාන එක නේ. සොලාන ගත්ත එක. හරිද? DCA වත් කරන්න දුන්නේ නැහැ. මාකට් අප් වුණා. ඒ වගේම අර අනිත්‍යවත් ඔහොම පෙන්න. හරිද? මේ අපේ ඉන්න කට්ටියගේ හරිද? බිට්කොයින් එකේ දුන්න ට්‍රේඩ් එක නේ. අන්තිම නිශ්චිත මොහොතේ දුන්න එක නේ.
එකයි 12නොත් අපේ මේ අලුත් අන්තිම බැච් එක. ඉතින් අන්තිම බැච් එකට සම්බන්ධ වුණ කට්ටියට ළම ඊට කලින් දෙන්න බෑනේ. හරිද? අන්තිම බැච් එකට දීලා තියෙන්නේ 1.14න්. දැන් ඉතින් අප් වෙලා තියෙනවා 1.19ට. ඒගොල්ලොත් ප්‍රොෆිට්. අන්තිම බැච් එකේ වුණොත් එකේ වුණොත් ප්‍රොෆිට්. පාස් අවුට් වෙච්ච. හරිද? දැන් 24යි 23යි නම් තාම උන් ගත්තේ නැහැ. ඒගොල්ලෝ තාම ඉගෙනගෙන ඉවර නැහැනේ. හරිද? ඒතර ඒගොල්ලන්ටත් හොඳ වෙලාවක් බලලා දැන් මේ මොහොතේ නම් ගන්න අමාරුයි ටිකක්. හරිද? මාකට් එක ඩවුන් වෙනකන් ඉඳලා තව පොඩ්ඩක් හරිද? ඒගොල්ලන්ටත් අපි මොනවද ඔපචුනිටි එක කියනවා. එහෙම ටික කාලයක් කරගෙන යනකොට අපිත් එක්ක ওই ගෲප් එකේ මාස 5ක් 6ක් වගේ ඉන්නකොට ඉතින් ඊට පස්සේ අපිට කතා කරන්නෙත් නැහැ. දැන් මම දන්නවනේ මිනිස්සුන්ගේ හැටි. ඒක කොච්චර කතා කරත් නේද? මුල් කාලේ වැඩේ කරගත්තන් පස්සේ ඊට පස්සේ අපි ඉන්නවද මලාද නැති මිනිස්සුත් ඉන්නවා ඉතින් දැන්. නේද? කවන්නේ නැහැ ඉතින්. වැඩේ වෙලානේ. හරි? හරි. අපි ආයි ක්ලාස් එකට යන්කෝ. හරිද? දැන් මෙහෙමයි. ලෝකෙ මිනිස්සු ළමයි මේ මෙහෙම තමයි ගනුදෙනු කරන්නේ. හරිද? අපේ පෙලක්කාට මේක කොයින් එකක මිල අපේ මුළු ණය වලටත් වඩා වැඩි. අපිට අර මේ මොනවාද අර නැවක් ගිරුනේ එක්ස්ප්‍රස් වලනේ. ඒකේ අර වන්දි හම්බුනේ ඩොලර් බිලියන 1යි තමයි. ඒ හම්බුනේත් නෑ ඒකට දෙන්න බෑ කියලා කියනවා දැන් මට වෙන්නේ. හරි. ඒකට ඩොලර් බිලියන 1යි. හරිද? එතකොට ඔයාලා කල්පනා කරලා බලන්න බිට්කොයින් වල ඩොලර් ත්‍රිලියන 2.3යි මොනවාද මාකට් කැප් එක. මිනිස්සු එහෙමද අපි තාම ඉතින් අතේ තියෙන සල්ලි ටික බැංකු පොතේ දාගෙන ඉන්නවා. දිනුවක් වේත ළමයි ඉතින්. මම කියන්නේ අතේ තියෙන සල්ලි ටික ඔක්කොම ක්‍රිප්ටෝ කරන්සි ගන්න ගියා. එහෙම කරනවා නම් එන මෝඩයි. හරිද? කිසිම ප්ලෑන් නැති මිනිස්සෙක්. සේවින් එකක් වෙනම යන්න ඕනේ. සේවින් එකක් වෙනම යන්න ඕනේ. ඉන්වෙස්ට්මන්ට් එකක් වෙනම යන්න ඕනේ. ක්‍රිප්ටෝ කරන්සි වල ඉන්වෙස්ට්මන්ට් එකක්. ෂෙයා මාකට් වල ඉන්වෙස්ට්මන්ට් එකක් වෙන වෙනම ඒ ඉන්වෙස්ට්මන්ට් ටික යන්න ඕනේ. ඒක තමයි වැඩක් වෙන්නේ. දැක්මක් නේ. මේක විතරක් නෙමෙයි ෂෙයා මාකට් එක තියෙනවා තාම. ඒකත් ඉගෙන ගන්න. ඉස්සරහට අපි දැන් අපේ කට්ටියට කියලා දෙනවා. හරිද? ක්‍රිප්ටෝ මාකට් එක ෂෙයා මාකට් එකට වඩා ලේසියෙන් කරන්න පුළුවන් එක. හරිද? ෂෙයා මාකට් එක පොඩ්ඩක් වැඩිපුර ටිකක් ඉගෙන ගන්න තියෙනවා කියලා කියමුකෝ. මේක නම් එහෙම නෑ තාම. වැඩි අල්ලගත්තොත් එහෙම ගේම ගහ ගන්න පුළුවන්. හරිද? මම හැමදාම කතා කරන එක. කෑෂ් ෆ්ලෝ එක. ඕක තමයි අපි හදාගන්න ඕනේ. මොකද්ද කෑෂ් ෆ්ලෝ එක කියලා කියන්නේ? කෑෂ් ෆ්ලෝ කියලා කියන්නේ මොකද්ද? මෙහෙම හිතන්න. දැන් ජොබ් එකක් කරන මිනිස්සෙකුට කෑෂ් ෆ්ලෝ එකක් තියනවාද? නෑනේ. ඌ වැඩ කරන්නම ඕනේ කීයක් හරි හොයාගන්න. වැඩට ගියේ නැත්තම් මාස දෙකක් වුණා. මාස 3කින් පස්සේ පඩි දෙයි. නැත්තම් කීයක් හරි එකපාර දීලා අයින් කළා දානවා. උන් එතනින් එහා කෑෂ් ෆ්ලෝ එක ඉවරයි. අතර සල්ලි එන්නේ නැහැ. හැබැයි කෑෂ් ෆ්ලෝ එකක් හදාගත්ත එක්කෙනෙක් ළමයි පැරලයිස් වෙලා එක තැන හිටියත් එයාට සල්ලි එනවා. ඒක කොහොමද? ක්‍රිප්ටෝ කරලා විතරද? නෑ නෑ. තව ඒවා තියෙනවා. ඔය හිතන්න ගියක් අරගෙන කූලියට දුන්නා. ගේ තියෙන එක රුපියල් 10,000 15,000 20,000 ඒ ගාන එනවා. කඩ කාමර ටිකක් ගෙහුව පාරයිනේ දුන්න කඩවල රෙන්ට්. මොන්න එක කඩයක් දෙනවා රුපියල් 40,000ට කඩ පහක් ගෙවුවොත් එම ලක්ෂ 2යි. මරුනේ. ලක්ෂ 2 ගානේ මාසෙට එනවා කිසි දෙයක් බය වෙන්න දෙයක් නැහැ. කාලා බීලා කන්න බොන්න නැතුව මැරෙන්නේ නැහැ. ලක්ෂ 2ක් මාසෙට සොලිඩ් ඉන්කම් එකක්. අන්න කෑෂ් ෆ්ලෝ එක. හරිද? මෙතන ඉන්න අති බහුතරයකට ළමයි එහෙම කරන්න පුළුවන් ඇත්තටම සත්‍යක් නැහනේ. එහෙම පුළුවන් නම් නේද? සමහරට එන්නෙත් නැහැ. කාර් එකක් අරගෙන විකුණලා නේද කෝටියක් විතර අරගෙන කාර් එකක් අරගෙන ඒක ලක්ෂ 5ක් තියාගෙන විකුණන්න බෑ. සල්ලි නැහැ. නේද? කෝටි 2ක් විතර අරගෙන වියදම් කරලා ඉඩමක් අරගෙන නේද? ඒක තව ලක්ෂ 30ක් විතර තියාගෙන විකුණන්න එහෙම සල්ලි නැහැ. එහෙම කරන්න පුළුවන් කැපැසිටි එකක් නැහැ. ඒක තමයි උඹලා මේකට ඇවිල්ලත් තින්නේ. මම දැන් ඒක දන්නවා. හරි. මම ඒක දන්නවා. හැබැයි ළමයි මේක රුපියල් 3-4,000කින් උත් පටන් අරගෙන පටන් අරගෙන නේ 3,000-4,000කින් මේක වැඩේ කරන්න බෑ. ඒකත් මම කියන්න ඕනේ. පටන් ගන්න ඇති. මේ මමත් මේ දැන් මේව තිබ්බට ඉස්සර පොඩි Apple නෙමෙයි මොනවද මේ Samsung කට්ටකින් තමයි වැඩ කළේ. දැන් මේ ඕන් තියාගෙන මෙහෙම කරගෙන ට්‍රේඩින් රූම් හදාගෙන වැඩේ කළාට නේ පොඩි Samsung කට්ටක් තිබ්බෙනවයි. මේ දැන් මේ කොහොමේ මම කොහේ හරි දාලා ඇති පොඩි එක්කෙනා නේද? අරගෙන එක පොලේ එක ගහ හිටියේ. මේ වෙනකම් මම ඒක හොඳට තියාගෙන හිටියේ. හරිද? ඉතින් කාටවත් කියන්න බෑ බිස්නස් එකක් කරන්න බෑ අතේ සල්ලි නැහැ කියලා කියන්න බෑ. මම කියන්නේ මේ මගේ කරන මම තමයි හොඳම මගේ කරමින්ද කියලා කියනවා නෙමෙයි. මම නැතත්
වෙන කොහෙන් හරි අර ගිහිල්ලා වැඩේ ඉගෙන ගන්න ළමයි. හරිද? මේක බිස්නස් එකක්. මේ බිස්නස් එකට දැන් කාටවත් කියන්න බෑ බිස්නස් එකට සල්ලි නැහැ කියලා. කරන මනුස්සයට රුපියල් 3-4 පටන් අරගෙන කරන්න පුළුවන්. මේකේ තියෙන ඉගෙන ගන්න. ඉස්සලා සල්ලි ගැන හිතන්න එපා ඉගෙන ගන්න. ඉගෙන ගත්තන් පස්සේ ඔයාලට කොන්ෆිඩන්ට් එකක් එයි. හරි දැන් නම් වැඩේ ගොඩ දාගන්න පුළුවන්. ඒ ලෙවල් එක තියෙනවා කියලා එකට දැනුණ කාලෙක ඔයා මොකක්ද හොඳ දෙයක් කරන්නේ. ඉස්සලා වැඩේ ඉගෙන ගන්න ඕනේ. හරිද? මේ කෑෂ් ෆ්ලෝ එක හදන එක තමයි අපි කරන්නේ. අපේ තියෙනවා ට්‍රේඩ් ප්ලාන්ටින් මෙතඩ් එක. ට්‍රේඩ් එකක් ප්ලාන් කරනවා කියලා අපි එකක් කරනවා. දැන් ඔයගොල්ලන්ගේ අර අත්ත හරි 100 හරි මුත් හරි දැන් පොල් ගහ හිටවපු නිසානේ ගෙඩි කඩන්නේ අපි තාම. මුත්ත නැහැ මැරිලා. හරිද? හැබැයි මොනවද? ඔය තෙල් ටිකක් පොර ටිකක් ගන්න විතරයි තියෙන්නේ මොකද ගෙඩි එනවා. ගෙඩි එනවා. හරිද? ඒ නේද? ඒ හිටවපු නිසා අපිට ඒක තියෙනවා. දැන් අපිත් ළමයි මොනවද මේ මොනවද ක්‍රිප්ටෝස් මොනවද ග්‍රෝවින් එකක් තමයි මේක කරන්නේ. ගහක් හිටවන්නේ ට්‍රේඩ් එකක් ප්ලාන් කරනවා. ඊට පස්සේ අර මොනවද DCA කරලා කියලා එකට කියනවා පොඩි වතුර ටිකක් තෙල් ටිකක් දාගෙන ඉන්න මෙතඩ් එකක් තියෙනවා ඉස්සරහට මම කියලා දෙන්නම්. මේ පොල් ගහට වතුර දානවා වගේම අපිට ක්‍රිප්ටෝ එකටත් මොනවද පොඩි එහෙම සාත්තුවක් දෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අර ගහ හැදුනා වගේ තමයි. හරිද? පොල් ගහ සමහරට මාස දෙකකට සැරයක් පළදාව දෙන්නේ. මේක එහෙම නැහැ. හරිද? ඊට වඩා හොඳට පළදාව ගන්න පුළුවන්. හරි. ඒකයි ඒ වගේ පෝර්ට්ෆෝලියෝ එකේ සාමාන්‍යයෙන් ට්‍රේඩ්ස් 50ක් විතර තියෙනවා කියලා කියන ළමයි හොඳ කෑෂ් ෆ්ලෝ එකක් හැදිලා. ආයෙ මුකුත් කරන්න අවශ්‍ය නැහැ. හරිද? මම කියන්නේ නැහැ ඉතින් ට්‍රේඩ් 50 100ක් පැල කරගන්න කියලා ලේසි වැඩක් කියලා එකපාරටම. මුලින් 5ක් කරමුකෝ. පළවෙනි 5 අපි කරනවා ක්ලාස් එකේදී. හරිද? ඒක 100ක් 150ක් නැත්නම් 50ක්ද කරගන්න කියන එක ඔයා සතු දෙයක්. ඒ වැඩි පැල කළා ගත්තොත් පොල් වැඩිපුර පළදාව තියෙන්නේ. අඩුවෙන් කරගත්තොත් අඩුවෙන් තියෙන්නේ. ඒකනේ මම කිව්වේ පෙලක් කට්ටිය ඉන්නවා රුපියල් 30 40000 හිමීට හොයාගෙන පාඩු ඉන්න. පෙලක් කට්ටිය ඉන්නවා ලොකු ගණන් මොනවද? පිටරට ඉන්න කට්ටිය එහෙම ඉතින් එතරම් හොඳයි. හරිද? 아무තෙන් කියන්න දෙයක් නැහැ. හරිද? මෙන්න මේ accounts තියෙනවා නම් ළමයි ඔයගොල්ලන්ගේ return එකක් ඉන්න එපා. දැම්ම පුළුවන් නම් app එකක් හදලා හරිද? app එක හදලා app එකෙන් මොනවද online transactions කරගන්න හදාගන්න. දැන් අන්තිමට profit එකක් කරගත්තන් පස්සේ ඔයාගේ බැංකුවට ගත්ත ලාභේ ගන්න account එකක් තියෙනවා වගේ. හරිද? account එකක් තියලා ඒක online banking මොනවද? සල්ලි එවන්න පුළුවන් වෙනවා. සහ ගන්න පුළුවන් වෙනවා. app එකක් තියෙන්න ඕනේ. හරිද? app එකේ online transaction online banking හදාගන්න. හරිද? හරි. ඊළඟට ඕගොල්ලෝ අහන ප්‍රශ්න ටික තමයි මම මේ කියලා දෙන්නේ. හැමදාම අහන ප්‍රශ්න ටිකක් තියෙනවනේ. ඒ ටික උත්තර දීලාම ගියාම ලේසි. හරිද? ක්ලාස් එකට ආවොත් එන ප්‍රශ්න ටික මේක. හරිද? පළවෙනි එකම අහන්නේ වයස් ભેද. මෙන්න මේවයි සර්. හරිද? තාම මේ ඉස්කෝලේ යනවා. මේක කරගන්න පුළුවන්ද කියලා අහන සෙට් එකක් ඉන්නවා. හරිද? මං ඒගොල්ලන්ට කියන්නේ නැහැ. ඉගෙනගෙන ඉස්සෙල්ලා ඉවර කරලා මේකට එන්න. මට ආර්ථික වාසියක් වෙන්න පුළුවන් ඔයගොල්ලෝ මේකට සම්බන්ධ වෙන එක. හරිද? ඉස්සෙල්ලා A level කරලා O level කරලා ඉවරලා හරිද කැම්පස් එකට ගිහිල්ලා ඒක නිකන් හම්බෙන එකනේ. හරිද? නිකන් හම්බෙන එක ඔයගොල්ලන්ගේ දැන් අම්මලා තාත්තලා සල්ලි වලින් මේක කරන්න බලාගෙන එහෙම ඉන්න එපා. හරිද? එහෙම ඕනේ නැහැ. හරිද? හරිද? ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් පෙන්ෂන් ගිහිල්ලා මොකද්ද දැන් කරන්න අපිට පුළුවන් ද ඕක කරන්න. එහෙම කට්ටියකුත් ඉන්නවා. ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. ලයිෆ් එක්ස්පීරියන්ස් එකක් ඕගොල්ලන්ට තියෙනවා. හරිද? මොකද කුඹුරු කොටනවා වගේ මේකේ අමාරු වැඩක් නෙමෙයි තියෙන්නේ. මොලේ යොදවලා මොලේ වෙහෙසලා හරිද තීරණ අරගෙන කරන්න පුළුවන් තියෙන මේකේ පොඩි මේකක් තියෙනවා. ඒතොර සාමාන්‍ය පෙන්ෂන් ගියා කියලා කියන්නේ යම්කිසි පරිණත පරිචයක් තියෙන මිනිස්සෙක්. සමහරට අවුරුදු 15 20 කොල්ලන්ට වඩා. හරිද? උන්ට හොඳට ඒගොල්ලන්ට හොඳට තේරෙනවා. වෙන පොට වෙන පැත්ත නේ. ඒගොල්ලන්ට ඇත්තටම ළමයින්ගේ ඩිසිෂන් මේකින් නේ. තීරණ ගන්න තියෙන්නේ. ගන්නවද විකුණනවද? ඕක සරලව කියනවා. ඒ තීරණ ගන්න ජීවිතේ ලයිෆ් එක්ස්පීරියන්ස් එකත් වැදගත් වෙනවා. සමහරට මට වඩා හොඳට කරන කට්ටිය ඉන්නවා කියලා කියන මම ඒකයි. මට වඩා හොඳට තීරණ ගන්න කට්ටිය නැත්නම් මේ ලෝකේ එහෙම ඉන්නවා. නේද? නේ? හරි. හරිද? එතකොට අනිත් එක තමයි ස්මාර්ට්ෆෝන් එකෙන් කරන්න පුළුවන්. මං කිව්වේ Samsung කට් එකක් තිබ්බනම් ඒත් ඇති. හැබැයි ඒකෙන්ම දිගටම කරන්න බෑ.
හරිද? ටික කාලයක් යනකොට දැන් මේක හොඳටම කරනවා නම් මම මගේ හොඳ ට්‍රේඩින් රූම් එකක් ගහන්න වෙයි. හොඳට සල්ලි ගියක් හරි අතර යන කාලෙක ගහගන්න පාඩු නැහැ. හොඳට සල්ලි අතර එනවා නම් ට්‍රේඩින් රූම් එකක් ගහගන්න බැරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. සති දෙකෙන් ගෙහියයි. හරිද? සති දෙකෙන් ගෙහියයි. හරිද? හැබැයි පටන් ගන්න මුලින්ම ට්‍රේඩින් රූම් එක ගහලා ඉන්නවද? ඒ වගේ මෝඩ වැඩ කරන්න එපා. එහෙම කරන්න බෑ බිස්නස්. එහෙම කරන්න බෑ බිස්නස්. අර ඔයගොල්ලෝ දාලා තියෙන ලොකුවට ඉස්සලා කඩේ දානවා. මිනිස්සු දෙන්නෙක් එන්නේ කඩේට. කඩේට වියදම් කරලා කෝටි ගාණක් මාසයක්වත් දුවන්න බෑ. කියන තේරෙනවද? කඩේ මුලින්ම පොල්ල තුපැලෙන් පටන් අරගෙන ඔන්න බිස්නස් එක හදලා ඉවරලා මිනිස්සු ඔන්න කඩේට එනවා. ඊට පස්සේ ඔන්න කඩේ ටිකක් ලොකු කරනවා. ඊට පස්සේ ඔහොම බිස්නස් එක අල්ලගෙන යන මිනිස්සයා තමයි දවසේ 5 star hotel එකක් ගහන්නේ. මුලින්ම මොනවද? ඒ වැඩේ ඉගෙන ගන්නෙත් නැතුව. හරිද? බිස්නස් එක කරන විදිය දන්නෙත් නැතුව. හරිද? ඔක්කොටම කලින් ට්‍රේඩින් රූම් එක ගහත්තොත් කෙලවෙනවා. දෙකක් නෑ. හරිද? ඒ නිසා මම කියන්නේ මොනවද? ඉස්සෙල්ලාම වැඩේ ඉගෙන ගන්න. ඊට පස්සේ ඊට ටික බලන්න. හරිද? හරි ස්මාර්ට්ෆෝන් එකක් මුලින් හොඳටම ප්‍රමාණවත් ඒ නිසා. හරිද? අනිත් එක ජොබ් එකක් කරන එකට මොනවද පුළුවන්ද කියලා අහනවා සර් වෙලාවකුත් නෑ මේ රැට විතරයි පුළුවන් මේ පොඩ්ඩක් වෙලාව තියෙන්නේ. බිස්නස් එකක් කරන උන්ට මොකක් හරි ඒ බිස්නස් එක හරි තියෙනවා. ජොබ් එකක් කරන උන්ට තමයි ඕනේ මේක. ඇයි? ජොබ් එකක් කරන කෙනෙකුට සමහරටයි ජොබ් එකක් කරන්නේ. එකක් බිස්නස් එකක් කරන්න තරම් රිස්ක් එකක් ගන්න බය. සහ නැත්තම් මොනවද ආස වුණත් ගෙදර තියෙන ප්‍රශ්නත් එක්ක රිස්ක් එකක් ගන්න බෑ ඇත්තටම. හරිද? නැත්තම් ඉතින් රුපියල් 60,000 ජොබ් කර කර ඉන්න නේද? බිස්නස් එකක් කරන්න පුළුවන් නම්. හරිද? නැත්තම් අකමැත්ත හෝ බය හෝ නේද? නැත්තම් ළමයි ඉස්කෝලේ යනවා. ඒගොල්ලන්ට දෙන්න මූලික සහ පහසුකම් ටිකවත් දෙන්න බැරි වෙයි කියන තැති ගැම්ම මොකක් හරි හේතුවක් නේ. දැන් උන්ට ඇත්තටම බිස්නස් එකක් කරන්න වෙන්නේ නැහැනේ. වෙලාවකුත් නැහැ. හරිද? ඒකට එෆර්ට් එකක් දෙන්නත් බෑ. නිමාඩුව තියෙන සතියට එක දවසයි. එතකොට උන්ට පටන් ගන්න පුළුවන් හොඳම බිස්නස් එකක් තමයි මේක. අනබන වෙලාවෙ වුණත් මාකට් එක බලලා ඉවරලා මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න වෙලාව තියෙනවා. ගෙදර ඇවිල්ලා වොච් එකක් දාගෙන ඇවිල්ලා හරිද? ස්ක්‍රීන් එක ගාවට ඇවිල්ලා මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න පුළුවන්. ආ නේද? අපි ඕඩර්ස් වලින් තමයි වැඩේ කරන්නේ. අපි මාකට් එක දිහා බලාගෙන දවස් පැය 24ක් මේක දිහා මම බලාගෙන ඉන්නේ නැහැ මේව තිබ්බට. ඕගොල්ලෝ බලලා හිතා ඉන්න මුළු දවසෙම මේව දිහා බලන් ඉන්න මට පිස්සු නැහැ. මම ඔක්කොම ඕඩර්ස් බලලා ඇනලයිස් කරලා ඕඩර් එක දෙනවා මේ වෙලාවට ආවොත් මේක මිලදී ගන්න කියලා. එහෙම දෙන්න ඕඩර්ස් දෙන්න පුළුවන්. ලිමිට් ඕඩර්ස් කියලා જાතියක් තියෙනවා ඔයගොල්ලෝ තාම දන්නේ නැති නිසා කියන්නේ. හරිද? ඒ කියන්නේ මට හිතන්නකෝ දැන් බිට්කොයින් එක දැන් 15000ට වැටෙන කියලා 1,19,000 තියෙන්නේ. දැන් 1,15,000ට වැටුනොත් එහෙම ඩොලර් 500ක බිට්කොයින් ගන්න කියලා මට ඕඩර් එකක් දෙන්න පුළුවන් දැන්. බයිනෑන්ස් එකේ ගිහිල්ලා. එතකොට දැන් ඔයාට එහෙම ඕඩර් එකක් දීලා තිබ්බයන් පස්සේ දැන් පුළුවන් වෙලාවට කියලා ඕඩර් එක දීලා ඉන්න පුළුවන්. ඕක ආයෙ බලන්න ඕනේ නැහැ. හරිද? ඒ වගේම මෙන්න මෙතනට ගියන් පස්සේ විකිනෙන්න කියලා ඕඩර් එක දෙන්න පුළුවන්. මම ඉස්සරහට කියලා දෙන්නම්. හරිද? ඔක්කොම යන්නේ මාකට් එකට නෙමෙයි ඔක්කොම ලිමිට් ඕඩර්ස් තමයි මගේ වැඩ පිළිවෙලේ තියෙන්නේ. ඔක්කොම ප්ලෑනින් ඇන් මනි මැනේජ්මන්ට් එකත් එක්ක ප්ලෑන් කරලා ඉවරලා ඕඩර්ස් දෙන එක තමයි කරන්නේ. දන්න කට්ටිය ඉතින් දන්නවා අනිත් කට්ටිය දැනගන්න. හරිද? විතර ජොබ් එකක් කරන කෙනෙකුට තමයි මේ වැඩේ ඕනේ. හරිද? නමේ ඔයටක් කලේ වල කරන නමේ අමාට්ටද කියලා ලින්ක් එක දාන්න ඒගොල්ලන්ට. ආ හරි. හරි ජොබ් එකක් කරන කෙනෙකුට තමයි ඕනේ. අනිත් අධ්‍යාපන සුසුකම්. අධ්‍යාපන සුසුකම් කිව්වයන් පස්සේ නේද හැමෝම අහන්නේ ඒ ලෙවල් තියෙන්න ඕනද ඕ ලෙවල් තියෙන්න ඕනද එහෙම මේකේ නෑ ළමයි අවශ්‍යතාවය තියෙන්න ඕන පළවෙනිම කාරණාව අනිත් එක ඉංග්‍රීසි ධර්ම තියෙනව නැති කියලා හැමෝම කට්ටිය අහනවා ගොඩක් කට්ටිය YouTube එක Facebook එක යන්නෙත් නිකන් එහෙම ලොකු දැනුමක් තිබිලා නෙමෙයිනේ හැබැයි ඕනේ නෑ කියලා කිව්වොත් මම බොරු කාරයක් කියනවනේ යම් කිසි මට්ටමකට ඕනේ සිංහලෙන් ඇප් එකේ නෑනේ සිංහලෙන් නෑ ඉංග්‍රීසි වලින් තමයි තියෙන්නේ හැබැයි ඒක කියවගෙන තේරුම් ගන්න පුළුවන් නම් අපි මේක මේ මුලින් ඉඳලා කියලා දෙනවා හරිද හරි ඒ ටික තමයි කියන්න තියෙන්නේ. හරිද? දැන් ඕගොල්ලන්ට ටර්නින් පොයින්ට් එකක් ජීවිතේ ගන්න ළමයි. හරිද? රිස්ක් එකක් ගන්න නැතුව කිසිම දෙයක් එහෙම වෙන්නේ නැහැ. එහෙම කරපු මිනිස්සුත් නැහැ. දැන් ස්විප් එකක් ගත්තත් ඌ සෙරප්පු දෙකක් දාගෙන තත් ටික මැදලා ඇඳුමක් ඇඳගෙන ස්විප් කවුන්ටරේට ගිහිල්ලා එතෙන්ට ගිහිල්ලා රුපියල් 20ක් 30ක් දීලා ස්විප් එකක් ගන්න ඉෆර්ට් එක හරි දීලා තියෙනවා. ස්විප් එකක් ගත්තේ නැති එකට කවදාවත් ප්‍රථම තෑග්ගය ඇදිලා නැහැ. කවදාවත් ස්විප් එකක් ගත්තේ නැති එකට ඇදිලා නැහැ. හරිද? අඩුම ගානේ ස්විප් එකක්වත් අරන් බලන්න ඕනේ මේක ඇදෙයිද කියලා. ඒ වගේම තමයි මේකත්.
වැඩේ හරියනවද නැද්ද කියලා බලන්නත් වැඩේ කරලා බලන්න. මම කියන්නේ මම සහතික වෙනවා මම කියලා දෙන විදියට වැඩේ කරොත් මේක උඩ දාගන්න පුළුවන්. මම මේ අද ඔයගොල්ලන් මේ වෙලාව මේ නිශ්චිත මොහොත කියලා දුන්නේ මේ ස්පොට් ට්‍රේඩින් සම්බන්ධ. ස්පොට් ට්‍රේඩින් සම්බන්ධ. හරිද? කියන්නේ ඒකේ ට්‍රේඩ්ස් වර්ග දෙකක් තියෙනවා. මේකට කියන්නේ ස්පොට් ට්‍රේඩින්. රියල් මාකට් එකට මිලදී අරගෙන රියල් මාකට් එකට ගිහලා ලබන ලාභය. තව ට්‍රේඩින් වර්ග තියෙනවා ෆියුචර් ට්‍රේඩින් කියලා. ඒක ඇවිල්ලා අරගෙන විකුණන එකක් නෙමෙයි දරුවෝ කරන්නේ. ඒක කරන්නේ මාකට් ප්‍රෙඩික්ෂන් එකක්. මාකට් එක යන දිශාව නිගමනය කරලා නිශ්චය කරලා ඇනලයිස් කරලා ඒ යන පැත්තට මොනවද ට්‍රේඩ් එක දාන එක. ඒක පසුව මම ඔයගලන්ට කියලා දෙන්නම්. ඒක පොඩ්ඩක් තේරුම් ගන්න අමාරු නිසායි මේ මොකද මේ ස්පොට් ට්‍රේඩින් සම්බන්ධව ඔයගලන්ට කියලා දුන්නා. හරිද? ෆියුචර් ට්‍රේඩ්ස් කරන්න පුළුවන් කොයින්ස් තියෙනවා. හැම කොයින් එකම ෆියුචර් ට්‍රේඩ්ස් කරන්න බෑ. හරිද? ඕන් කොච්චර කට්ටිය ඔස්සාරලා ඉවත් පුළුවන් කියලා මම කියනවා එහෙම බෑ. මටත් බෑ. ඒ කරන්න පුළුවන් කොයින්ස් තියෙනවා. ඒවා තමයි මම ප්‍රොෆිට් කරන්නේ. මිනිස්සු දන්නෙත් නෑ. ඔය ලංකාවේ නම් මං හිතන්නේ කීප දෙනෙකුට වඩා දන්නවා කියලා. හැම කොයින් එකේම මොනවද ෆියුචර්ස් කරන්න යනවා. හරිද? එහෙම බෑ. හරිද? ඒකයි මම කියන්නේ ආයෙ මේක ඉගෙන කරන්න ඕන වැඩක්. හරිද? මම අවුරුදු 7ක් 8ක් තිස්සේ හරිද ගත්ත එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලන්ට මේ ෂෙයා කරන්නේ. හරිද? අවුරුදු 7ක් 8ක් තිස්සේ මම ඔය අවුරුදු 7 8ම දරුවෝ මම ප්‍රොෆිට් කළා නෑ. ඇත්ත කතාව. අවුරුදු 3 4ක් යනකම් මමත් ලොස්. ඇයි මේක හොයනවා වර්ධිනවා කියලා දෙන්න එකකුත් නැහැ. ඒ දවස්වල මේවා ක්‍රිප්ටෝ කරන්සි වලින් පස්සේ කන જાතියක්ද කියලා අහන ලෙවල් එකක් තිබ්බේ. දැන් මේක මිනිස්සු පොඩ්ඩක් දැනගත්තට ඒ දවස්වල ක්‍රිප්ටෝ කිව්වන් පස්සේ මොනවද කියලා අහනවා. ඒතර අහන්න එක්කෙනෙක් නැහැ. හරිද? හොය ඊට පස්සේ සෙමිනාර් වලට සම්බන්ධ වෙලා දැන් ඒ දවස්වල ලංකාවේ නැහැ. වෙන රටවල සෙමිනාර් වලට තමයි සම්බන්ධ වෙන්නේ ඔන්ලයින්. හරිද? එතකොට නේද? එහෙම තමයි මේක අපි ඉගෙන ගත්තේ. සැක්‍රිෆයිස් එකක් ඒ තරම් අපි මේකට කරලා තියෙනවා. ඒ අපිට වැරදුන තැන් ටිකක් කියලා දෙනවා. හරිද? මුලින්ම කියලා දෙන්නේ නැත්තටම වැරදුන තැන් ටික. මොකද ඕගොල්ලන්ට නොවරදින්න. නැත්තම් ඔයගොල්ලෝ බලන්නේ කොහොමද මේ මාසෙකමාරට මේ ඔක්කොම ටික කියලා දෙන්නේ කියලා. මුලින්ම වැරදුන තැන් ටික කියලා දෙන්නේ. හරිද? ඊට පස්සේ මේක කරන්න පුළුවන් විදිය කියලා දෙන්නේ. ඕගොල්ලන්ට අවුරුදු ගාණක් තිස්සේ අවුරුද්දක් දෙකක් තිස්සේ මේක ඉගෙන ගන්න ඕනේ නැහැ මම කියන්නේ. මම කියලා දෙනවා මොකද්ද වෙන්න ඕනේ කියන කාරණාව ඒ ස්ට්‍රැටජි එක. ස්ට්‍රැටජි එක දැනගත්තන් පස්සේ ළමයි වැඩේ කරන්න පුළුවන්. ඒක ස්ට්‍රැටජි එක ඔලුවට දාන්න මූලික සංකල්ප ටිකක් ටික කියලා දාන්න තමයි. හරිද මේක මාසෙකමාරක් තිස්සේ මම මේ වැඩ පිළිවෙල පෙළ ගස්සලා තියෙන්නේ. ඇත්තටම මේ ගැන සාමාන්‍යයෙන් දන්න මිනිස්සුෙකුට නම් මට මේක ඔලුවට දාන්න දවස් දෙකකුත් ඇති. උඩ පොඩි නිකන් අර සම්මාදිට්ඨියටපත් වෙද්දි අර බුදුහාමුදුරුවෝ බණ කිව්වේ ටක් ගාලා උට තේරෙන්නේ. ඒකට පොඩි අර පරිචයක් එක්ක ඉන්න මනුස්සයෙකුට තමයි ටක් ගාලා ඒක තේරෙන්නේ. හරිද? එහෙම තේරෙන්නේ නැති එක්කෙනෙකුට ටික කාලයක් යනවා තමයි. හරිද? හැබැයි වැඩේ දැනගෙන ඉන්න කට්ටියට ට්‍රේඩ් කරලා පොඩ්ඩක් එක්ස්පීරියන්ස් එක තිබිලා උන්ට නම් සමහරවිට පැයකිනුත් වැඩේ කියලා දෙනවා. හරිද? ඉතින් එහෙම කරන්නේ නැහැ. හරිද? මේක පෙළගැස්මක යන වැඩක්. හැමෝටම එක මට්ටමකට නැහැ. මෙතන ඉන්නම් මෙලෝම දෙයක් දෙන්න නැතුව මොකද්ද ෆයිනෑන්ස් කියලා දන්නේ නැතුව ආව කට්ටිය. හරිද? ඒගොල්ලන්ට පිළිවෙලට account එකක් හදවන්න. හරිද? හදවලා ඔකට සල්ලි දාලා දෙන්න. ඩොලර් දාලා දෙන්න. අදේ තියෙන රුපියල් 3000යි නේද? 3000 ඩොලර් කරලා ඉවරලා ඩොලර් 10ක් දාලා දෙන්න ඕන account එකට. උන්ට කියලා දෙන්න ඕන කොහොමද ක්‍රිප්ටෝ කරන්සි ගන්න කියලා. හරිද? ඊට පස්සේ ලාභයක් ආවම පස්සේ විකුණන්නත් කියලා දෙන්න. ඊට පස්සේ විකුණලා ගත්ත ලාභයයි හරි ආපු මුදලයි හරි ඔක්කොම බැංකුවට ගන්න කොහොමද කියලා ඔක දන්නේ නැති කට්ටිය ඉන්නවා. පළවෙනි දවස් දෙකේම ඉතින් ඕක තමයි කියලා දෙන්නේ. හරිද? ඊට පස්සේ ඔන්න මාකට් ඇනලයිසින් පටන් ගන්න. කොහොම තමයි වැඩේ යන්නේ. හරිද? දැන් මේවා නම් ඔයගොල්ලන් නිකන් අර මොටිවේට් වෙන්න දාපුවා. හරිද? ඒ දවස්වල බිට්කොයින් ගත්තා නම් හොඳයි තමයි. ඉතින් ගත්තේ නෑනේ. ඒ ඔපචුනිටි එක මිස් වුණා. ඊළඟ ඔපචුනිටි එක මිස් කරගන්න එපා. ඒකයි මට කියන්න තියෙන්නේ. හරිද? ඊළඟ ඔපචුනිටි එක මිස් කරගන්න එපා. ආය ඔපචුනිටිස් හැමදාම එන්නේ නෑ ළමයි ජීවිතේ. හරිද? හැමදාම ජීවිතේ ඔපචුනිටිස් එන්නේ නෑ. ආව ඔපචුනිටි එක ගන්න. හරිද? ආව ඔපචුනිටි එක ගන්න. හරිද? ඒකයි මට කියන්න තියෙන්නේ. අපි ඉතින් හෙට වැඩේ පටන් ගන්නවා. හෙට මේ අනිද්දා. අනිද්දා හෙටත් මේ වගේම ෆ්‍රී සෙෂන් එකක් තියෙනවා. අද සහ හෙට තමයි මේ නොමිලේ සෙමිනා එක කරන්නේ. මොකද්ද මේ අපි මේ කරන්නේ කියන එක දැනුවත් කරන්න. හරිද? ඊට පස්සේ අනිද්දා රෑ 9ට අපි අපේ ක්ලාස් එකේ පළවෙනි දවසේ පටන් ගන්නවා. ඉතින් ඕගොල්ලන්ටත් ඇවිල්ලා සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ අශේන් ඉන්නවා, පුබුදු ඉන්නවා. ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඉතින් අහගන්න ඒගොල්ලන්ට කතා කරන්න පුළුවන්. ඇඩ්මින් පැනල් එකේ 4 දෙනෙක් ඉන්නවා. හරිද? මාව සම්බන්ධ කරගන්න බැරි වුණත් මොකද ළමයි හැමෝම මට දවසට කෝල් 100ක් විතර එනවා. හරි පරණ ළමයිනුත් කතා කරනවා. ඒතකොට
එහෙම බැරි නිසා තමයි ඇඩ්මින් පැනල් එකක් දාලා තියෙන්නේ. ආරම්භක දිනේ 2010 මේ 25 10 වෙනි මාසේ 4 වෙනිදා මේකට ළමයි මම ආයි කිරීමක් කරනවා. එහෙම කළ යුතුයි. හරිද? ඇයි මේක ළමයි ලක්ෂ 2ක් 3ක් වටින කෝස් එකක්. හරිද? ලක්ෂ 2ක් 3ක් වටින කෝස් එකක්. හරිද? හැබැයි අපි එහෙම ගන්නෙ නෑ. මේ කෝස් වල රුපියල් 30 40000 50000 ගන්න මිනිස්සු ඉන්නවා. හැබැයි දරුවෝ මම තාම මේ කෝස් එක කරන්නේ රුපියල් 10000ට. තාම කරන්නේ 10000ට. මම කියන එක තේරෙනවද? තාම කරන්නේ 10000ට. ඉස්සරහට ගොඩක් වැඩි වෙන්න පුළුවන්. හරිද? මොකද හැමෝම ඉතින් මේ ලොක් ගණන් වලට කරනකොට අපිටත් එහෙම ඕනේ නැහැනේ. අපි මෙච්චර කාලයක් තිස්සේ රේට් කරලා ඉවරලා නේද? අනිත් මිනිස්සුන්ටත් වඩා හොඳ දෙයක් අපි ඩිලිවර් කරනකොට නේද? මිනිස්සුන්ට තියෙන අගෙත් නැති වෙනවනේ. ඇත්තටම කියනවනේ නේද? හරිද? ඉතින් මාස එකමාරක් තිස්සේ මේක වැඩේ පවත්වනවා. ඔන්ලයින් ක්ලාසස් තමයි අපි කරන්නේ. හරිද? එතකොට දැන් ඕගොල්ලන්ගේ අනිද්දා පටන් ගන්න ක්ලාස් එක අනිද්දා කියන සෙනසුරාදා. එතකොට ඒ ක්ලාස් එක හැම සෙනසුරාදාම තමයි තියෙන්නේ. සෙනසුරාදා 9 ඉඳලා 11 වෙනකම් 11 ඉඳලා හරිද 11 ඉඳලා පැය භාගයක් විනාඩි 45ක් වෙනම දෙනවා ප්‍රශ්න ටික ක්ලියර් කරගන්න. හරිද? ඒ කියන්නේ මම ලෙක්චර් එක යනවා පැය දෙක. පැය දෙක ලෙක්චර් එක ගියන් පස්සේ කියන අඩුපාඩු සහ ඒකේ තියෙන ප්‍රශ්න ටික කතා කරගන්න. හරිද? ඕගොල්ලන්ට වෙනම පැය භාගයක් විනාඩි 45ක් එක පැයක් යදෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් ළමයිගේ වෙලක් ප්‍රශ්න තියෙනවනේ. ඉතින් එකපාරට තේරෙන්නේ නැති. ඒවත් එක්ක එනකොට ටිකක් වෙන වෙලාවල් යන වෙලාවල් තියෙනවා. ප්‍රශ්න අඩුවෙන් අහුවොත් එහෙම ඉතින් අඩුවෙන් වෙලාවක් යනවා. ඉතින් ඕගොල්ලෝ අර අහන තේරෙන එක අනුව තමයි ඒක. හරිද? ගොඩක් කට්ටියට ඉතින් සාමාන්‍යයෙන් පැය භාගයක් විතර පැය දෙකමාරක් ක්ලාස් එක කියනවා. හරිද? දැන් මේකේ රෙකෝඩින් එකකුත් තියෙනවා. හරිද? ඒ කියන්නේ රෙකෝඩින් එකක් දෙනවා සහ දැන් මොනවද මේ රෙකෝඩ් කරපු වීඩියෝ සීරීස් එකක් තියෙනවා. මට ඕන වීඩියෝ සීරීස් එක ප්‍රොමෝට් කරන්න පුළුවන්. ඒක සල්ලි දීලා ගන්න. ක්ලාස් එකට එන්න ඕනේ නැහැ කියලා. මට ඒක ලේසියි. හැබැයි මම එහෙම කරන්නේ නැත්තේ වැඩේ යන්නේ ළමයි ක්ලාස් එකේ කරද්දි. මට ඒක එක්ස්පීරියන්ස් එකකින්ම තියෙනවා. දැන් 24 වෙනි බැච් එක හොඳට කරගෙන යනවා. 23ත් හොඳට කරනවා. 22 ඉවර වුණා. හරිද? ඒ සෙට් එකත් එක්කම අර බැච් ෆිට් එකේ කට්ටිය කතා කරලා ප්‍රශ්න ටික විසඳගෙන ලස්සනට එහෙ වැඩේ යනවා. අර වීඩියෝ සීරීස් එක අරගෙන බලලා ඔයා තනියම බලනවා පෙලක් කරලා ආයෙ මම තේගෙනවා ආයෙ බලනවා. එතකොට අර ප්‍රැක්ටිකලි ඒක වැඩේ හරියට පිළිවෙලකට වෙන්නේ නැහැ. අඩුපාඩුත් එක තමයි යන්නේ. දැන් පිටරට කට්ටිය මේකට සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒගොල්ලෝ කමක් නැහැ ඉල්ලගෙන බලන්න. හරිද? ඒගොල්ලන්ට වෙලාව මැනේජ් කරගන්න බෑනේ. මේ වෙලාවයි මේ වෙලාවයි වෙනසක් තියෙනවනේ. ලංකාවේ කට්ටිය මම නම් කියන්නේ රෙකෝඩින් එක ඉල්ල ගන්න නැතුව මේ රෙකෝඩින් එක කොහොමද ක්ලාස් එක අවසානයේ දෙනවා. මම කියන්නේ වීඩියෝ සීරීස් එක ඉල්ල ගන්න නැතුව ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. ඇයි මම එහෙම කියන්නේ? ක්ලාස් එකට සම්බන්ධනේ වටිනාකමක් තියෙනවා. ඔන්ලයින් එවෙලම ප්‍රශ්න ටික එන ප්‍රශ්න ටික එවෙල විසඳගෙන ලස්සනට යන්න පුළුවන්. මම කියන එක පැහැදිලිද? හරිද? මේකට ළමයි 25ක බැච් එකක් තමයි ගන්නෙ. හරිද? දැන් හෙටත් Zoom එකට සෑහෙන පිරිසක් එනවා මම දන්නවා. අදත් හිටියා 75ක් කියලා. හෙටත් එනවා 150ක් 100ක්වත් අඩුම ගානේ. හරිද? එතකොට දැන් මම 100 කට ළමයින්ට ක්ලාස් එකක් ගන්න යන කැමතියි. හරිද? ඒ මටත් වෙන ගාන වැඩිනේ. මමත් රිටර්න් එකක් ගන්නවනේ. මම කැමතියි. හැබැයි ළමයි 25 ක්ලාස් තමයි අපි ගහන්නේ. ඇයි ඒ? දැන් මේකේ මම දැන් මයික් සූන් කරොත් එහෙම කී දෙනෙක් ප්‍රශ්න අහයිද? ඕන්න ඔන් කරලා බලමු. හරිද? එනවා මේ මැසේජ් මට කියව ගන්න බෑ. දැන් මම බැලුවේ මොනවද මේ ප්‍රශ්න කියලා. මේ විශේෂ ප්‍රශ්න තියෙනවා නම් පොඩ්ඩක් අසින් බලලා කියන්න මට. හරිද? දැන් මට මේ ටිකවත් කියා ගන්න බෑ. හරිද? එතකොට ප්‍රැක්ටිකලි වැඩේ වෙන්නේ නැහැ. ඒකින්ද 25 බැච් තමයි යන්නේ. දැන් ඊය 24 වෙනි බැච් එකෙත් 25 දෙනා ඉන්නේ. හරිද? මේ බැච් එකෙත් ළමයි 25ක් තමයි ගන්න. ඉතින් ඕගොල්ලන්ට සම්බන්ධ වෙන්න ඕන නම් හරිද? පේමන්ට් එක කරලා කරන්නේ කොහොමද කියලා මේ ආශයෙන් ඕගොල්ලන්ගේ ගෲප් එකේ ඇඩ්මින් ඉන්නවනේ WhatsApp ගෲප් එකේ ඇඩ් වෙලා ඉන්න හැමෝම. ඒකේ ඉන්නවා ඇඩ්මින් කියලා ආශයෙන් ඉන්නවා පුදු ඉන්නවා මේ නම්බර්ස් දාලා තියෙනවා මෙතන මේ ස්ක්‍රීන් එකේ ඒක බලා ගන්න ඕන. මේ ඇඩ්මින්ලා ඉන්න කට්ටියට විතරක් කතා කරන්න. අනිත් කට්ටියට කතා කරන්න එපා. පිට කට්ටියත් එක්ක කතා කරන්න පුළුවන් නැත්නම් අපි වගේ. ඒක නිසා ඒගොල්ලන්ට මැසේජ් එකක් දාන්න කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. එතකොට ඒගොල්ලෝ කියයි පේමන්ට් මෙතඩ් එක. හරිද? එතකොට ඒගොල්ලන්ට කියන පේමන්ට් එක කරපුවාන් පස්සේ ඔයාලට පර්සනල් ලින්ක් එක සෙනසුරාදා රෑ 8:45ට දානවා. කීයටද? 8:45ට. ඊට කලින් ඉල්ලන්න එපා. නේද? 8:45ට තමයි දාන්නේ. ඊට පස්සේ හරියටම 9ට ක්ලාස් එක පටන් ගන්නවා. හොඳයි කියපු කොයින් එක PI ඈ. හරි. PI අරන් දාන්නවා දන්නේ කෙනෙක් වෙන්න නේ. අරන් දාගන්න ටිකක් නේ. 400ක්වත් අරන් දාන්න තියෙනවා මරුවේ. හරිද? වෙලාවත් යනවා ළමයි. දැන් අපි ඊළඟ මේ ක්ලාස් එකක් තියෙනවා දැන්
9යි කාලේ 9:00ට විතර ඔයගොල්ලන්ට මොනවා හරි දැන් මේට සම්බන්ධව අමතරව ටෙක්නිකලි මම මේ කියලා දුන්නේ ඒවා සම්බන්ධව ප්‍රශ්න තියෙනවා නම් දැන් මැසේජ් එකක් දාන්න. තේරුණාද? දැන් මේ පේමන්ට් සම්බන්ධව අනම්මනම් තියෙන කට්ටිය ඇඩ්මින්ලත් එක්ක සම්බන්ධ වෙලා එක කතා කරගන්න කොහොමද පේමන්ට් මෙතඩ් කරන්නේ ඒ සම්බන්ධ මම මේ කියන දේ ටෙක්නිකලි ඕගොල්ලන්ට පැහැදිලි නැති දැනක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න දැන් මම chat box එක බලාගෙන ඉන්නේ. සැටර්ඩේ නැතුව වෙන දවසක් බැරිද? ඔයා ඇඩ්මින්ට කතා කරන්න වෙන බැච් එකට හරි සම්බන්ධ වෙන්න ඊළඟ බැච් එක පටන් ගන්න සැටර්ඩේ. හරිද? contact number පේන්නේ නැහැ. contact number පේන්නේ නැහැ. අපේ ඇඩ්මින් කෙනෙක් වශයෙන් හරි පුදුවර සම්බන්ධ කරන්න WhatsApp group එකේ. දවස් 6යි නේද සර්? දවස් 6 මේ ක්ලාස් එකේ සෙෂන්ස් ටික. ඊට පස්සේ ළමයි ඔයා ලයිෆ් ටයිම් අපිත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනවා. රිවිෂන් ක්ලාසස් තියෙනවා. ඒ කියන්නේ රිවිෂන් කිව්වට දැන් ඒක වැඩි තේරුණ කට්ටියට ආයෙ රිවිෂන් අවශ්‍ය නැහැ. ඒක රිවිෂන් එකක් කියන එකත් වැරදි. ඒක නිකන් ආයෙ මීටින්ග්ස් වගේ හිතන්නකෝ. මීටින්ග්ස් තියෙනවා සාමාන්‍ය මාස දෙකකට විතර පාරක් මීටින් එකක් තියලා පොඩ්ඩක් අපි කතා කරනවා. ඒතකොට තමයි පොඩ්ඩක් අප්ඩේට් වෙලා වැඩේ යන්නේ ලස්සනට. හරිද? contact number PI ද කොයින් එක PI එක හොඳයි. මැසේජ් දතන PI විතරද නෑ PI විතරක් නෙමෙයි තව කොයින්ස් ගොඩක් තියෙනවා ළමයි. එන්න අපි කතා කරමු වැඩි ඉස්සරහ ලස්සනට ගේම ගහ දෙන්න. හරි. ප්‍රශ්න තියෙනවද තව? අහන්න බය නැතුව අහන්න. එනවා. හරි can we open from Canada? පුළුවන්. Can we operate from Canada? පුළුවන්. search කරන්න PI කියලා විතර. PI ළමයි මේ Binance එක නෑ. Binance එක කියලා PI හෙව්වද නෑ නෑ. PI ඒක තමයි Binance විතරක් නෙමෙයි අපි තව තවත් platforms වල වැඩ කරනවා ළමයි. අපේ කට්ටිය Binance විතරනේ දන්නේ ඒක නෙවෙයි. හරිද? OKX එක බලන්න PI කියලා එකක් තියෙන coin එක. හරි. platform එක download කරගෙන ගිහලා ගන්න. හරි ඕගොල්ලන්ට access උත් දීලා තියෙනවා නම් කතා කරන්න. ටක් ගාලා ඔන්න ප්‍රශ්න දෙක තුනක් තියෙනවා නම් අහන්න පුළුවන්. මොකද මට දැන් 9:00 වෙනකොට මේ අපේ බැච් එකේ ක්ලාස් එකක්. 24 බැච් එකේ. ඕකේ මේ පාඩු වෙන්න දාපු සල්ලි ලොස්ට් වෙන්නේ නැද්ද? හරියට කරේ නැත්නම් lost වෙනවා. ඒක තමයි ඉගෙනගෙන කරන්න ඕනේ. දැන් අපිට දැන් ලිමිට් හිතන්නකෝ එකක් මෙහෙම දැන් අර පුවක් මිල රුපියල් 3ට අරගත්ත එක රුපියලට බැස්සොත් එහෙම පාඩු වෙන පුවක් බිස්නස් එකේ. ඒ වගේම අපි දැන් මෙතන හොයාගන්න ඕනේ අඩුවට අරගෙන වැඩිපුර විකුණන්න. ඒක තමයි බිස්නස් එක. ඉඩම අරගෙන කෝටියට ඉඩම ගත්තොත් එහෙම කවුරු හරි ලක්ෂ 70ට ඇවිල්ලා ඉල්ලුවොත් එහෙම අපි දෙන්නේ නැහනේ. එතකොට අපි ඒක දැනගන්න ඕනේ මේ මිලට මේක පාඩුද මේ මිලට මේක ගන්නවද මේ මිලට මීට වඩා තව අඩු වේද කියන එකේ ප්ලෑන් එකක ඉන්න ඕනේ. මේ ප්ලෑන් එකක් ගහන්න ඕනේ අපි ඒකට. ඒකේ තියෙන ඩොලර් කොස්ට් ඇවරේජ් කියලා තියෙන එකත් එක්ක සමගාමීව හදපු මගේ මෙතඩ් එකක් තියෙනවා. ඒක ක්‍රමානුකූලව ඒක තමයි දරුවෝ මේ ඔයගොල්ලන්ට මාස 6ක් මාස එකමාරක් තිස්සේ මේ ක්ලාස් එක ඇදෙන්න ඔයවා උගන්වන්න තමයි කොහොමද ඒක රිකවර් කරගන්නේ කියන දේ උගන්වන එක තමයි ඒක කරන්නේ. නැත්තම් හිතන්නකො මිල බැස්ස කියලා. දැන් ප්‍රශ්නයක් ඉතින් මිල බැස්සොත් එහෙම පාඩුයිනේ බිස්නස් එකේ. එහෙම බෑ. ඒවට ඔක්කොම රෙඩි වෙන්න ඕන. මාකට් මැනිපියුලේට් කියලා જાතියක් තියෙනවා. ඒවට අපිට ඒ මාකට් මැනිපියුලේට් වලට මොනවද අපි රෙඩි වෙන්න ඕන. ඒ මුනොත් මොකද කරන්න කියන දේවල්ට ඔප්ෂන්ස් තියෙනවා. ඒ ප්ලෑන් එක හදන එක තමයි ප්‍රධානම කාරණා. හරිද? ඒ ටික තමයි ඉතින් අපි ඔය මාසිකමාරත් කතා කරන්නේ. නැත්නම් ඉතින් ඒක එහෙම නැත්නම් ඉතින් එච්චර අවශ්‍ය නැහැ. එක දවසෙනුත් මේක කියලා දෙන්න පුළුවන්.
අරගන්න ඉතරනේ අරගන්න කියලා දෙන්න විතරයි ඕනේ නේද? hello තේරුණාද? sir ඔව්. sir මාකට් කට් වෙනවා කියලා ආරංචියක් ආවේ මාකට් කට් වෙනවද මේ දැස්සලා ක්ලියර් නේ. ආයෙසර කියන්නු. මාකට් කට් වෙනවා කියලා තිබ්බ ආරංචියක් ආව කියන්නේ මේ මම ට්‍රේඩින් කරන ගමන් ඉන්නේ ඒ ඔව්. දාන ගමන් මේකයි දරුවෝ. මාකට් අප් වෙන එක මාකට් ඩවුන් වෙන එක එක එක්කෙනා එක එක විදිහට පුරවකථනය කරනවා. මෙතනදී අපේ මාකට් අප් වුණත් ප්ලෑන් එකක් තියෙනවා මට මාකට් ඩවුන් වුණත් ප්ලෑන් එකක් තියෙනවා. මාකට් ඩවුන් වුණත් ආ විශ්වාස කරනවා මාකට් මේ වෙලාවේ ඩවුන් වුණත් මට හොඳයි. අපි හැම වෙලේම ඩවුන් වෙනකම් බලන් ඉන්නේ. මාකට් අප් වුණත් ඕල්රෙඩි කොහොමත් අපි ලාභ. ඒක වෙන කතාවක්. දැන් ඔයත් අරගෙන තියෙනවා නම් ක්‍රිප්ටෝ මොනවා හරි. හරිද? ඔය මාකට් අප් වුණත් අපිට බය වෙන්න දෙයක් නැතිව නෑනේ. ලාභ. කොයින් වගේ කොයින් හතරක් බයි කරලා තියෙන්නේ සර් ඔව්. හොඳයි. හරිද? දැන් මාකට් එක අප් වුණත් ඔයාලට කොහොමත් ලාභ නෑ. ඒක නිසා ඔයා හිතන්න ඕනේ නෑ. ඊට පස්සේ ඔයාලට 120 හරි 150 හරි ඔකෙන් ගලව account එකට ගන්න තියෙනවා. හරිද? දැන් මාකට් ඩවුන් වුණොත් plan එකක් තියෙන්න ඕනේ. ඔයා DCA කරන්න plan එකක් තියෙන්න ඕනේ. දැන් coins හතරක් ඔයා buy කරලා තියෙනවා කියන්නේ ඔයාගේ money management එක ඔයා හදාගන්න තියෙන්න ඕනේ. DCA මාකට් වැටුණොත් කරන්න මොකද්ද කියන එකේ option එක තියෙන්න ඕනේ. ඒක plan කරගන්න ඕනේ. ඒක plan කරගන්න නැතුව නිකම්ම බයින මාකට් එකේ තියෙන coins අහම්බුලෙස් අරගෙන එහෙම මේ වැඩේ කරන්න බෑ. තේරෙනවද? අහම්බුලෙස් කවුරු හරි කියන coins හතරක් අරගෙන තියාගන්න එක නෙමෙයි trade කියලා කියන්නේ. එහෙමනම් මොක හැමෝම කරනවනේ දරුවෝ. වැඩේ ඉගෙන ගන්න ඕනේ කියන්නේ ඒකයි. ඔක plan එක තියෙන්න ඕන DCA කරන plan එකක්. portfolio plan එකක් තියෙන්න ඕනේ. මාකට් ක්‍රෑෂ් වුණොත් මොකද්ද plan එක තියෙන්න ඕනේ. ඒකට හැම එකම plan එක ගහලා ඉවරලා තමයි වැඩේට බහින්න ඕනේ. තේරුණාද? ඔව්. මාකට් එක අප් වෙන probability එකක් තියෙනවා. කොහොමත් මේ මාසේ පොඩ්ඩක් කියනවනේ. මේ දන්නවනේ ඔක්තෝබර්නේ. හරිද? ඒ වුණාට එහෙමයි කියලා ඒ ඇනලයිස් එක 105යි තියාගන්න අර හැමෝම කියන එක. හරිද? අප් වෙන්න පුළුවන්. ඉතින් හැමෝම කියනවා කියලා ගොඩක් වෙලාට අනිත් අවුරුදු වලත් ඔක්තෝබර් වල මාකට් අප් වෙලා තියෙනවා. බලමු දැන්ට අප්නේ. ඔව් සර් ඔව්. හරි. excuse me sir ඔව්. sir කොහොමද අපි දැනගන්නේ දැන් මාකට් එකේ මේ දැන් ෆ්ලක්චුවේට් වෙනවනේ මේ රේට් එක දැන් මේක අප් වෙනවද ඩවුන් වෙනවද කියලා අපි දැනගන්නේ කොහොමද සාමාන්‍යයෙන් කරන්සි එක ඒකට වෙනම තියනවද වෙබ්සයිට් එකක් හරි මොනවා හරි නෑ. වෙබ්සයිට් වලින් ළමයි ෆේක් ඒවාත් තියෙනවා ඇත්ත ඒවාත් තියෙනවා දෙන නිවුස් වලින් ෆන්ඩමෙන්ටලිත් බලන්න පුළුවන් යම්කිසි ප්‍රමාණයකට. හරිද? ටෙක්නිකලි ඔයා දන්න නිසා ටෙක්නිකලිත් යම්කිසි ටෙක්නිකල් ඇනලයිස් එකේ ෆන්ඩමෙන්ටලි සහ ස්මාර්ට් මනි කන්සෙප්ට් එකෙන් 125ක් බලන්න. මම දන්න නිසා ඔයාලට මේ කියන්නේ අනිත් කට්ටිය ලොකෝට හිතන්න එපා. ඒවා උගන්වනවා. හරිද? ඔයා දන්න එකනේ ස්මාර්ට් 125ක් බලන්න. හරිද? අනිත් 175 ඔයාගේ ට්‍රේඩ් එක ප්ලෑන් කරන විදිය සහ හරිද මනි මැනේජ්මන්ට් එක. හරි ඒ විදිහට ප්ලෑන් එක ගැලුවොත් ලොස් වෙන්නේ නැහැ. හරි 100% මේ විශ්වාස පිට කොන්ෆිඩන්ට් පිට කියන්නේ. සර් එතකොට දැන් අපි බයි කරන්න ඕනේ මේ ඩ්‍රොප් ඩවුන් වුණාම නේද කරන්සි එක. එතකොට නේද අපිට ඒක මේ වැලියු එකකට අඩු ගන්න පුළුවන්. මම සාමාන්‍ය 50% ඩවුන් එකක ඉන්නවා ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න. හරිද? 50% වැටලා නැත්නම් ඔයා ගන්න ඕන සීසන් 3කට ප්ලෑන් කරන්න. මම මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ. ඔය වැඩේ ඒකයි මෙහෙම පුළුවන් නම් කියනවනේ. මම දැන් ඔය අහු නිසා කියන්නම්. මම ගන්නේ 50% ඩවුන් නම් පස්සේ. අව ප්‍රශ්නයක් මොකක් හරි හේතුවක් නිසා ගන්නම ඕන කොයින් එකක් කියන්නකෝ. හරිද? ගන්නම ඕන කොයින් එකක් ගන්න වෙලා තියෙනවා නම් 50% ඩවුන් වෙලා නැත්නම් සීසන් 3කට කඩාන ගන්න. සීසන් 3 පෝර්ට්ෆෝලියෝ එකේ සීසන් 3කට කඩාන සීසන් 3ටම ප්ලෑන් 3ක් ගන්නවා. ඊට පස්සේ තමයි ගන්න. ඒක ඉස්සරහට කතා කරමු. හරි. ඒ කියන්නේ ඒක ෆ්ලක්චුවේට් අපිට එතකොට ඒ කියන්නේ මේ ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් මේ සීසන් එකේ ඩවුන් වෙනවා එහෙම කියලා. එහෙම බෑ. ඒ කියන්නේ මාකට් එක්ස්පීරියන්ස් එකක් ගන්නවා. ඒක තමයි ප්ලෑන් කරන්නේ. වුණොත් දැන් අප් වුණොත් අපි හැමතිස්සෙම ප්ලෑන් කරන්නේ ඩවුන් එකට දරුවෝ. මම කියන්නේ තේරෙනවද? අපි හැමතිස්සෙම ප්ලෑන් කරන්නේ ඩවුන් වුණොත් මොකද්ද කරන්න කියන එකට. ඒක තමයි ඇඩ්‍රස් කරන්නේ. මාකට් අප් වුණොත් කොහොමත් ලාභ නැහැ. ඔව්. එතකොට ඒ ගැන හිතන්නම අවශ්‍ය නැහැ. කොහොමත් ප්‍රොෆිට් එක එන එක ගන්න තමයි තියෙන්නේ මාකට් අප් වුණොත්. අපි ඇඩ්‍රස් කරන්න ඕනේ අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? මාකට් ඩවුන් වුණොත් මොකද්ද කරන්නේ? ඒකට ඉතින් අපි උත්තරය හොයලා හදාගන්න ට්‍රේඩ් එක ප්ලෑන් කරලා ට්‍රේඩ් එක දාලා තියෙනවනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. අර පුවක් එක්ක කතාව තමයි පුවක් මිල පල්ලෙහාට උනත් කරුංගා කරලා වේරලා අරන් තියාගෙන ඉඳලා විකුණන්න හරි පුළුවන්. එහෙම තමයි මේ අපි DC එක මෙතඩ් එකත් එක්ක මාකට් එක ඩවුන් වුණත් අපිට අනිවාර්යෙන්ම ප්‍රොෆිට් එන වෙලාවක ආයෙ ඔක ප්‍රොෆිට් එක ගලව ගන්න පුළුවන්.
සාමාන්‍යයෙන් මේ ඩවුන් වල සිග්නල් දරුවෝ සිග්නල් එක නම් පොඩ්ඩක් ආයේ කැඩි කැඩි එන්න ඔයාලා මට පර්සනල් කෝල් එකක් ගන්නවද? අපේ අශින්ගේ නම්බර එක ඉල්ල ගන්න. හරි. මස් කාට නොබ ඒ අටීත් මස් නම් තියෙන්නේ ආපගේ අව එල්ලන කෝඩ් එක මාතයි මම මෙඩිසින් ගියා කතා වෙනවත් එහෙමනේ. අපගෙන ආවේ එතකොට ගෙදර කතා වෙනවා මයික් ඕෆ් කරගන්න හරි අපි ඔයගොල්ලන්ට නැත්තේ ගොඩක් ඊට පස්සේ හෙලෝ ලෝකෙට ඔයගොල්ලෝ ඉවර වෙනවා ගෙදර කතා කරන එක. ඔයගොල්ලන් හොඳ නැත්නම් අනිත් කට්ටියට ඩිස්ටර්බ් නේ. හරි. එහෙනම් දරුවෝ මෙහෙමයි. මේ අපි එහෙනම් දැන් අපේ 9:00ට තියෙනවා අපේ 24 වෙනි 24 වෙනි 23 23 වෙනි බැච් එකේ 3 වෙනි දවසේ. හරිද? දැන් එක දැන් 9:23යි වෙලාව. හරිද? තව ප්‍රශ්න තියෙනවා නම් මම කියන්නේ හෙට එන්න. හෙටත් අපි 8ට තියෙනවා Zoom session එකක්. මේ වගේම free Zoom session එකක්. හරිද? දැන් ඔයගොල්ලෝ හිතන්න එපා මග දාලා යනවා කියලා. හරිද? මොකද මේ මම ඒගොල්ලන්ට හරියටම 9ට පටන් ගන්නවා කියලා තියෙනවා 9:00ට. දැන් නේද? දැන් 9:00ත් වුණා. හරි 9:23යි. හරිද? ඔය ප්‍රශ්න ටික මහන්න තියෙන ටික අරගෙන මේ හෙට 8ට එන්න. රෑ 8ට පටන් ගන්නවා මේක. 8 ඉඳලා 9 කාලේ ඉඳලා නිකන් සෙෂන් එක තියෙනවා. අනිත් අපේ ක්ලාස් එක පටන් ගන්නවා පළවෙනි දවසේ. ඔයගොල්ලන්ට කැමති නම් සම්බන්ධ වෙන්න පුළුවන්. අපි මේක මුලින් ඉඳලා පිළිවෙලට සරලව හරි පෙළගස්මකින් යුතුව කියලා දෙනවා. කොහොමද ක්‍රිප්ටෝ කරන්සි අරගන්නේ, කොහොමද විකුණන්නේ, කොහොමද මිල අඩු වෙන වෙලාව අපි තීරණය කරන්නේ, මාකට් එක මිල වැටුනොත් අන්ෆෝචුනේට්ලි කොහොමද ඒක රෙඩි වෙන්නේ, මාකට් එකේ ක්‍රෑෂ් එකක් වුණොත් කොහොමද ඒක රෙඩි වෙන්නේ, ට්‍රේඩ් එක ප්ලෑන් කරන්නේ කොහොමද, මනි මැනේජ්මන්ට් එක හදාගන්නේ කොහොමද, පෝර්ට්ෆෝලියෝ එකක් ඩිවෙලොප් කරන්නේ කොහොමද, ඩිවෙලොප් කරපු පෝර්ට්ෆෝලියෝ එක හරහා කොහොමද කෑෂ් ෆ්ලෝ එකක් හදාගන්නේ කියන දේ අපි ඔය කාල සීමාවේදී හදාගන්නවා. හරිද? ඔන්න දන්න කට්ටියට ඔන්න ඔයගොල්ලන්ගේ විස්තරේ ඔයාලගේ විදිහට කියලා දුන්නා. නොදන්න කට්ටිය බය වෙන්න එපා. account එකක් හදලා පළවෙනි මුලින්ම account එකක් හදමු පළවෙනි දවසේ. නේද? ඒගොල්ලෝ account එකක්වත් තාම නැති කට්ටිය ඉන්නවනේ මේකේ. හරිද? ඒගොල්ලෝ ගැන මුලින්ම බලන්න ඕනේ. අනිත් දන්න කට්ටියට නනේ. ඕක ඇවිල්ලා දන්න කට්ටියට මේක මමත් එක්ක වෙලා දවස් 3-4කින් උනත් වැඩේ කොට දාන්න පුළුවන්. උන්ට ඒගොල්ලන්ට පොඩි අර ටච් එකක් නැත්තේ වැඩේ හරියට තේරලා නැති සීන් එකක් තියෙන්නේ. නොදන්න කට්ටියට තමයි මේක විශේෂයෙන්ම ඕන කරලා මේ සීසන් එකටම ඇවිල්ලා සම්බන්ධ වෙලා පිළිවෙලට කරගන්න. ඇත්තටම දන්නේ දැන් මේ දැන්නෙත් නෑ කතා කරේ. මුන් නම් අනිවාර්යෙන් දවස් දෙකක් මාවත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරලා නම් ඇති. ඇත්තටම. කතා කරද්දි තේරෙනවා. හරිද? අනිත් කට්ටියට තමයි ඔය මාසෙකමාරක් තිස්සේ වැඩේ කරගෙන ගිහිල්ලා තව ගෲප් වලටත් දාලා ගෲප් වල ට්‍රේඩ්ස් අපි ගන්න විදිය පෙන්නලා මෙහෙම ගන්න කියලා පොඩි කට්ටියට වගේ හිල්ලෙන් එන කරන්න ඕන. හරිද? හරි ඉතින් වැඩේ අපි කරගමු. හෙට නෙමෙයි අනිද්දා වැඩේ පටන් ගන්නවා. අපේ අශේන් මහ පොදු සම්බන්ධ කරගන්න. තවත් තේරෙන්නේ නැතිව ප්‍රශ්න මොනවාරි අහන්න ඕන කට්ටිය ඉන්නවනම් හෙටත් ඉතින් සම්බන්ධ. හරි එහෙනම් සියලු දෙනාටම මම සුබ පතනවා සහ සියලු දෙනාටම හොඳ වෙල්දි ලයිෆ් එක. හොඳට හම්බ කරලා හොඳට කාල වේලා ඉඳලා හොඳට සතුටින් ඉන්න පුළුවන් වෙන ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්න කියලා නේද? මේ ලංකාවේ සුන්දර රටක නේද? වෙන කිසි ප්‍රශ්නයක් නැහැ. සල්ලි ප්‍රශ්න විතරනේ තියෙන මිනිස්සුන්ට. අර ගිනි කඳු නැහැ මොනවද? භූමිකම්පා නැහැ කිසිම දෙයක් නැහැ. සල්ලි තමයි මිනිස්සුන්ට තියෙන එකම අඩුපාඩු. එහෙනම් මේක ඩුබායි වලට එහා. හරිද? ඔයගොල්ලෝ දකින්න තියෙන ඊයේත් අපි අර TikTok එකෙන් එහෙම දාලා තිබ්බා නේද? හොඳ හොටෙල් එකකට ගිහිල්ලා පොඩි සැපක් ගන්නකොට තමයි තේරෙන්නේ මේක ඩුබායි පරාදයි කියලා. හරිද? ඒ ඔයගොල්ලන්ටත් ඒ වගේ හොඳ සක්සස්ෆුල් ලයිෆ් එකක් ගත කරන්න පුළුවන් ඉන්නේ කියලා මේකට ආවේ නැතත් හරිද? ඔබලා කැඳ කඩයක් හරි දාපල්ලා බිස්නස් එකක් පටන් අරගන්න. අපි ආවේ උන්ට ඉතින් ඒක 100%ක් වැඩි අපිට පුළුවන් විදියට අවුරුදු 3ක් තිස්සේ කරන එක ඒ තියෙන මොරාල් එකෙන්ම ඒ තියෙන කැපකිරීමෙන්ම ඔයගොල්ලන්ට කියලා දෙනවා. කැමති කට්ටිය ඉතින් සම්බන්ධ වෙලා අපිත් එක්ක වැඩ කරන්න පුළුවන්. එහෙනම් බොහොම ස්තුතියි අපි විශ්වාස කරලා සෙමින් එකට ආවට. එහෙනම් thank you very much. මම මේ ඩුබායි වල ඉඳන් සම්බන්ධ වෙන්නේ මේ ඩුබායි account එකක් ප්‍රශ්නයක් නැහැ නේද? පුළුවන්. ගැල්ලුවන්නේ. හරි. හරි. මේ එහෙනම් අපි හම්බෙමු. තව හෙට නෙමෙයි අනිද්දා. හරි. Okay, එහෙනම් thank you. හරි good night. හරි. Sir, thank you. හරි good night. හරි thank you. thank you Okay, thank you.